හරි. අපි දැන් මෙහෙම පටන් ගමු. මම පිරිමියෙක්ගේ ඩෙෆිනිෂන් එකේ කිව්වොත් මොහාන් කියන්නේ මට හැන්සම් පිරිමියෙක්. හැබැයි හැන්සම් පිරිමියෙක් කියන්නේ රූපෙන් ලස්සන විතර වෙලා මදි මට නම්. කතාවක් කරන්න පුළුවන්. මම හිතන්නේ අඩුම ගානේ පැය 4ක්වත් එක දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක් තියෙනකොට මට හැන්සම් පිරිමියෙක් වෙන්න. එතකොට මම මේ ඩෙෆිනිෂන් එකට ඇතුළට මොහාන්ව දානවා. මගේ ඩෙෆිනිෂන් එක අනුව මොහාන් හැන්සම් පිරිමියෙක්. පැය 4ක් කතා කරන්න පුළුවන් කියලා හිතන නිසා. ඔව් ඒ කියන්නේ මට ඔය පිරුණු මිනිහෙක්. හැන්සම් කියන එක ඇතුළේ මගේ හැමතිස්සෙම පිරුණු මිනිහෙක් කියන කිව්වා. ඒ කියන්නේ විනාඩි 5ක්වත් කතා කරන්න බැරි නම් අපි නිකන් කිව්වොත් නිකන් වචනෙන් අම්බ ගොන් අමු මැට්ටෙක් නම් මට හැන්සම් වෙන්න කොච්චර රූපෙන් ලස්සන වුණත් මගේ කැටගරිය එක ඇතුළේ හැන්සම් මිනිහෙක් වෙන්න. ඉතින් මට මොහාන් කියන්නේ හැන්සම් මිනිහෙක්. දැන් මං කියවනේ මගේ ඩෙෆිනිෂන් එක මොහාන් හඳුනන්නේ කොහොමද වචන තුනකින්. වචන තුනකින්. ඔව්. ඉක්පිට කියන්න ඕනේ ඉතින් දැන් පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සෙක්. හරි. පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සෙක්. හරි. පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු පහක් විතර තිබ්බා. හරි කමක් නැහැ. දැන් අපි ඒ වගේම තව එකක් තමයි මම අහන්න හදන්නේ. දැන් මෙච්චර කල් පොත් කරලා තියෙනවා. බොහෝම ජනප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. දැන් ගොඩක් අය කියනවා මේ ලලනාවන්ගේ ප්‍රසාදයට ලක් වෙලා තියෙන කියලා. හැබැයි මම දන්නවා මේ මොහාන් ගොඩක් පුරුෂ පාර්ශවයත් මේ ඔයාගේ පොත් කියවනවා සහ බොහොම කැමති ලේඛකයෙක් ඔයා. ඒකින්ද මම හිතන්නේ නැහැ ඒක ලලනාවන්ට විතරක් තියෙන ආකර්ෂණයක් කියලා. ඔයාගේ පොත් දිහා ඔයා හැරිලා බැලුවොත් ඒ එක පොතක් අපි එක පොතක් නෑ පොත් ටික ඔක්කොම කියලා ගමුකෝ. පොත් ටික ඔක්කොම එක වාක්‍යයකින් විකුණන්න කිව්වොත් ඔයා මොකද්ද පාවිච්චි කරන වාක්‍යය? මාර ප්‍රශ්න අපෝ යහන්නේ මේ. මං ඇත්තටම එක වරක් එක මේ ඇත්තට මේ බුක් ෆෙයාර් එකේදී පාවිච්චි කරපු ලයින් එකක් තිබ්බා. මම ඒක පාවිච්චි කරන්නම්. අපි දන්නා ඉතිහාසයේ නොදන්නා ඉන්ද්‍රජාලික මායාව කියලා. දන්නා ඉතිහාසය. ඒක දැන් ඉතිහාසෙ නැති පොතුත් තියෙනවා. දැන් ටොක්සික් ගත්තොත් එමේ ඉතිහාසය. ඒක තමයි මම අහන්න දුවේ ඒක තමයි. දැන් එහෙම නැතුව ගත්තොත් එහෙම අපි දන්නා මිනිසුන්ගේ නොදන්නා ඉන්ද්‍රජාලික මායාව කියලා ඒක හදන්න පුළුවන්. ඔව් අපි දන්න මිනිස්සු දන්නවනේ. ඒක ඇතුලේ තියෙන අපි නොදන්න මැජික් එකක්. අන්න ඒ මැජික් එක මම ආසයි ඉන්වෙස්ටිගේට් කරන්න. දැන් මහානෝමකව මට හිතුනේ ටොක්සික් කියන්නේ දන්නා මනුෂ්‍ය ස්වභාවයේ නොදන්නා ඉන්ද්‍රජාලිකය කියලා. ඒක හරිද? ඒ ටොක්සික් ගැනම දුවා එහෙම විශේෂයෙන්. ටොක්සික් ඔව් ඒ මං කිව්වේ ඒක ගැන විතරක් ගත්තොත්. ඔව් ඒ කියන්නේ මේ ඔව් අපි දන්න එකේ දන්න මනුස්සයාගේ නොදන්න පැත්තක් තියෙනවා. ඒකට පොඩ්ඩක් අර වතුරට බහැලා කිමිදෙනා වගේ පොඩ්ඩක් ඇතුළට යනකොට මාර දේවල් අහු වෙනවා. අර නිකන් මුදු පතුලට ගියාම හිතන්නකෝ ඩයිව් කරන්න ගියාට පස්සේ අහු වෙන දේවල් තියෙන්නේ. ඒක වෙනම ලෝකයක් නේ. අපි නොදන්න ලස්සන මාළු ඉන්නවා. හරි ලස්සන මුදු පැලෑටි තියෙනවා. හරිද? හිතාගන්න බෑ. එහෙම ලෝකයක් තියෙනවද කියලා ඩයිව් කරනකොට තමයි තේරෙන්නේ. ඔව් ඒ කියන්නේ මට මම වතුරට බයයි හොඳේ. ඔව් මමත් බයයි. ලග්නි මීනේ වුණාට වතුරට බයයි. මට එක සැරයක් ඇත්තටම ඩයිව් කරාම බොහොම ඒ කියන්නේ මගේ යාළුවා බල කරලා ඩයිව් කරා ගියා. විශ්වාස බලන්න ආසයි. අම්මෝ මං හාර ආසයි මුදු පතුලේ තියෙන නෑ ඇත්තටම මොහොන් මට හිතුණා ඇතුළට ගිහිල්ලා බැලුවා. ඒ කියන්නේ ගිහිල්ලා බැලුවම ඩයිව් කරාම මේ මාළු එළියට ආවොත් අපි ලැජ්ජ වෙන්න වෙයි කියලා. එච්චරට පුදුම ඒ කියන්නේ සාරි වලටද පුදුම පාට මං හිතුවා සාරි වලට කලර්ස් එහෙම ගන්න මේ බතික් වලට එහෙම කලර්ස් ගන්න නැත්තේ ඒ පොළව යටින් කියලා මට හිතුණා. ඒ පොළව දැන් මුහුද උඩින් බලනකොට හරි සමහර වෙලාවට සුනාමියක් ගේන්නේ මුහුදනේ. හැබැයි අරට ගියාම හරිම සුන්දරයි. දැන් මනුස්ස ස්වභාවය ඇතුළ තුල හැමතිස්සෙම. දැන් අපි ඇතුළට ගිහිල්ලා බැලුවම ගොඩක් වෙලාවට අපිට පේන්නේ අලු පැහැති තැන්නේ. ටොක්සික් කතාවේ මම දැක්ක මට සමහර තැන් ඒකේ සුන්දර තැනුත් තිබ්බා. යටට ගිහිල්ලා බැලුවම අපේ මිනිස් సంతානය ඇතුලේ තියෙන සුන්දර පැත්ත. මේක උදාහරණයක් කියන්න විතර මම ඇනලයිස් කරන්න පුළුවන්. මම දැන් ඔහන්ට ওই කතාව කිව්වා. දැන් මේ අපි ගොඩක් වෙලා රඟපානවානේ ජීවිතවලනේ. ඒ ජීවිත ඇතුලේ රඟපානකොට අපි ගෙදර ඇතුලේ සමහරවල් රඟපානවා. අපේ සහෝදර සහෝදරියන් ඇතුලේ ඒකනේ අපි මදර්ස් ඩේ එකට ෆොටෝ එකක් අරන් දාන්නේ නේ. අපි අම්මට සලකන්න එක දවසක් ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි මදර්ස් ඩේ එකට ෆොටෝස් දානවා. හැබැයි එහෙම එක ඇතුලේ තුලදී මේ ටොක්සික් ඇතුලේ ඉන්න චරිතය හැමතිස්සෙම මං හිතනවා එයා
ඒ කැමැත්ත කියන්නේ එයාගේ අකමැත්ත හැමතිස්සෙම ප්‍රකාශ කළා. එයාගේ සහෝදරියට අකමැතියි කියන එක. එයාගේ දවල පැහැයෙන් යුත් සහෝදරියට අකමැතියි කියන එක. එයා පොඩි කාලේ ඉඳලා මේක එළියට දැම්මා. එයා ඒක කොහෙන්වත් හංගගෙන හිටියේ නෑ මහාන්. එකම දේ උනේ එයාගේ අම්මටවත්, තාත්තටවත්, ආච්චිටවත්, එයාගේම එකම කුසේ හිටපු සහෝදරීටවත් ඒක හඳුන ගන්න බැරි වුණා. මං හිතන්නේ මම පෞද්ගලිකව බොහොම කැමති මහාන් ඇත්ත කියන සහ අපි පේන දේ තියෙන මිනිස්සුන්ට දැන් මේ හුන්ටට කතා කරලා පණ කියලා ගිහිල්ලා ඊළඟට කියන ගැහණුත් ඉන්නවා පිරිමිත් ඉන්නවා. දැන් ගොඩක් අය දන්නේ එහෙම ගැහණු විතරයි කියලා. නැහැ පිරිමිත් ඉන්නවා. සමහරවිට හොඳට කතා කරලා ගිහිල්ලා ගැහුවා තමයි අර කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ එහෙම ඉන්නවනේ. මේ එහෙම බලනකොට මගේ චරිතයට ගොඩක් ප්‍රිය කරන්න ගත්තේ ඒකයි. මොකද මට තේරුණා එයාගේ ඒ චරිත ස්වභාවය තේරුම් ගන්න තරම් අපිට හිටියට ඒක සෙන්සුන් නෑ. එයා සහකම්පනයේ තිබ්බේ නැහැ කියලා. ඒ අම්මට තාත්තට සහෝදරීට සහකම්පනයේ තිබ්බේ නැහැ කියලා. නේද? මම පොඩි කිරීමක් කරන්න දෙන්න. දැන් ඕක තමයි මට ඇත්තටම තව පැත්තකින් කියන්න ඕන වෙච්ච කාරණේ. ලක්ෂි. ඒ කියන්නේ දැන් ඔය ටොක්සික් එකේ ඉන්න අහිංසා ගත්තොත් එහෙම එයා ඇත්තටම නියෝජනය කරන්නේ මේ ජෙන්සි පරම්පරාවනේ. 96න් ඉපිට පස්සේ ඉපදිච්ච පරම්පරාව. දැන් අවුරුදු 28 30 වගේ වෙන කාලෙක මේ ගැහණියක් තරුණියක්. එතකොට මම දැන් හිතන්නකෝ දැන් මේ ටොක්සික් කියන එක මේ මෑතකදීනේ කරලියට ඇවිල්ලා තියෙන වචනයක් විදියට. නමුත් ඕක ඇත්තටම ඉස්සරින් ඉඳන්ම තිබ්බ දෙයක් නෙවෙයි. ඉස්ස කියන එක මොකද අපි නැති අපි ඉස්සරින් ඉඳන්ම ලව් වල රිලේෂන්ෂිප් වල විජේගෙත් තිබ්බා. විජේ කුවේණිගෙත් තිබ්බා. මොන සාපයක්ද කරේ විජේ. ඒකනේ. ඉතින් වැඩේ තියෙන්නේ ඒව එළියට ආවේ නැහැ. දැන් මේ වචනෙත් එක්කම මතුවෙච්ච දේ තමයි දැන් මිනිස්සු මේ ජෙන්සි පරම්පරාව විශේෂයෙන් ඒගොල්ලන්ගේ හිතේ ටොක්සික් එකක් තියෙනවා නම් විසක් තියෙනවා නම් සහ කේන්තියක් තියෙනවා. අපි ගහම කේන්තියක් අමනාපයක් නැත්තම් කියන්න තියෙන දෙයක් තියෙනවා නම් මේ ජෙන්සි පරම්පරාව ඕපන්ලි කියනවා. හරිද? මං කියන්නේ අර ඊට කලින් ජෙනරේෂන් මිලේනියම් කියන්නේ 80 ඉඳන් 96 දක්වා අපි ඩිෆයින් කරන මිලේනියම් කියන පරම්පරාවයි ඊට කලින් X එක 65 ඉඳන් 80 දක්වා ඔය අපේ මේ පරම්පරා බෙදීමත් එක ජෙනරේෂන් ඩිෆයින් කරනකොට තියෙන බෙදීම අනුව බලනකොට එතකොට මේ අර කියන සීනු පරම්පරාවලට වැඩිය ජෙනරේෂන්ස් වලට වැඩිය මේ ජෙන්සි පරම්පරාව අවංකයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා ලක්ෂි. එතකොට ඒගොල්ලෝ දැන් මේ ටොක්සික් කියන වචනය මේ මෑතකදී ටිකක් නිතර ඇහෙන්න ගත්ත හේතුවත් ඒකයි. කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ කේන්තිය නොවලහා අනිකාට පාර්ට්නර්ට නැත්තම් තමන්ගේ රිලේෂන්ෂිප් එක තියෙන අනිකාට ප්‍රකාශ කරනවා. එතකොට ඒ නිසා මම කියනවා ඒගොල්ලෝ හරි අවංකයි කලින් මිනිස්සුන්ට කලින් ජෙනරේෂන් වලට වඩා. ඒ වගේම තමයි වා කිව්වේ අහිංසා අවංකව තමන්ගේ තියෙන කේන්තිය කියනවා. නංගිට තියෙන කේන්තිය අකමැත්ත කියනවා. අම්මා තාත්තට තේරුම් ගන්න බෑ මේවා. ඒ කියන්නේ ලොකු ජෙනරේෂන් ગેප් එකක් තියෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන්නේ මුන් මහකා වැඩක් නැහැ මේ කියන දේ වැඩ මුන්ට කියලා දාලා නැති වැඩකුත් නැහැ. මුන් කියන දේ අහන්නෙත් නැහැ. එහෙම හිතන් ඉන්නේ. ඉතින් ඒක පොඩි මම වා කියන දේ ඇත්තටම හිතාමතාම කරපු වැඩක්. ඒක මේ ජෙන්සි පරම්පරාවේ අයිකොනික් ලක්ෂණයක් විදිහට මම දකිනවා ඒ අවංකකම. මම කියන්නේ සාපේක්ෂව හොඳේ. ඒ කියන්නේ දැන් අපේ පරම්පරාවලත් එහෙම කට්ටිය ඉන්නවා. නමුත් ඒ සාපේක්ෂව ඒගොල්ලෝ අර මිනිස්සුන්ට වඩා අවංකයි කියලා මම හිතනවා. ඔව්. දැන් මහාන මේ පොත කියවද්දි ඇත්තටම ඒ කියන්නේ එක්තරා වයසකදී පොඩි කාලේ මොන්ටිසෝරි ඉඳලා මොන්ටිසෝරියෙත් මාව තමයි තෝරගත්තේ ආවේ ඒ කාලේ හිටපු නැසීගේ ගාමිණී දිසානායක මාව තමයි තෝරගත්තේ මල් මාලේ දාන්න. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේදීත් එහෙම නොයේ කතාවල් වල මල් කලඹවල් දෙන්න. ඉතින් හරි ලල් එකක් තිබ්බා ඒකේ. කියන්නේ එතකොට පොඩි කාලේ ඉඳලා මට තේරුණා මම පොඩක් ලස්සන ඇති කියලා. එහෙම එකක් තිබ්බා නැත්තේ නෑ. ලස්සනයි සුදු ඇති එහෙම කියලා. මේ මොකද අපේ මං අම්මට වැඩි ලොකු අම්මා වගේ. ඉතින් දැක්කම මාව අනේ මෙයා ලොකු අම්මා වගේනේ කියනවා. මට මතකයි ඉතින් අම්මට තරහ යනවා. මගේ දුවනේ ඉතින් අම්මට හිතෙන්නේ නැති මම. මෙච්චර මම ලස්සන දුවෙක් බිහි කළේ අනේ හැමතැනම මේ අක්කගේ කියලා අහනකොට මට දැන් තමයි තේරෙන්නේ ගිය තරහව. ඉතින් එතකොට මට හැබැයි ඒක ජොලි ඉතින්. ඒකත් මට ලල්ලයි. ඉතින් මම ලොකු අම්මා වගේ කියන්නේ සුදුයිනේ අම්මට වැඩි සුදුයි කියන එක. හැබැයි කාලයක් එක මහාන් ඒ කියන්නේ ජීවිතේ අපි අත්දැකීම් එනකොට මට ලැජ්ජාවක් ඇති වුණා මං ගැනම මං ඒ සතුටු වෙච්ච ලල් එක ගැන.
ඒක ඒ කියන්නේ පන්තියක එක ළමයෙක් තෝරලා හරි ළමයි 3 දෙනෙක් තෝරලා හරි අමුත්තෙක් පිළිගන්න දාන එක. ඒකෙන් අපි පොඩි කාලේ ඉඳලම මට තේරුණා ඒ ලස්සන කැත කියන එක ඩිෆයින් කරනවා. ඒ එතනින් එක ළමයෙක් තෝරගෙන ඒ මට දුන්නු ලල් එක ගැන මම අදට කනගාටු වෙනවා. ඒ කියන්නේ ඒ පොඩි කාලේ ඒක මගේ තිබ්බ නැත්තේ නෑ. මමත් කාලයක් හිතාගෙන හිටියා මම එලිසබෙත් රැජින කියලා. ඒ ඔක්කොම නැති උනේ ඒක වෙච්ච දේවල් එක එහෙම තමයි ඉතින් මගේ පිළිගන්නව නැත්තේ නැහැ. එහෙම හිතාගෙන හිටිය කාලයක්. ඒක දුන්නේ ඉස්සෙල්ලා මෙතනින් මොන්ටිසෝරි ඉස්කෝලේ. ඒ ෆැක්ට් එක ඔයාගේ ටොක්සික් කතාවේ මම දැක්කා. ඒ කියන්නේ මම දැනේ ජෙන්සි එකත් ඉල්ලන්නේ රෙකග්නිෂන් එක නේ. දෙන්න අපිට ඒ රෙකග්නිෂන් එක දෙන්න කියන එක. නමුත් ඒක අපි සමාජයක් විදිහට පුරුදුලාම තියෙන එහෙමනේ. දැන් ඔයා කිව්ව එක දැන් බලන්නකො දැන් ඕනම ඉස්කෝලේක මොකක් හරි පිළිගැනීමකට ඉස්සෙල්ලම කැඳවන්නේ අරගෙන යන්නේ කෙලින්ම ඒ ඉස්කෝලේ ඉන්න ටීචර්ස්ලාට අහුවෙන ලස්සනම සුදු පෙනුම තියෙන. හරිද? කියන්නේ ලස්සනයි කියලා ඒගොල්ලෝ අනුමාන කරන කෙල්ල හෝ කොල්ලා තමයි. හරිද? ඒතර අනිත් සියලු දෙනාම සමහරක් වෙලාවට එයා තමයි හැමදාම. එයා තමයි හැමදාම. ඊට පස්සේ එයා ඒකටම තමයි ඉපදිලා තියෙන්නේ. ඒකට පිළිගැනීම සඳහා තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ අපි හිතමු දැන් එතන අහිංසා හිටියනම් එහෙම දැන් ඒකේ ඒ අවස්ථාව ලැබුණ දේ දුන්නට කියලා එයාගේ නංගිට කියලා හිතුනොත් එහෙම අහිංසා ඇත්තටම කෝප වෙනවනේ. කේන්ති යනවනේ. ඇයි නංගිට හැමදාම ලැබෙන්නේ මට ඒක නොලැබෙන්නේ ඇයි කියලා එයා කල්පනා කරනවා. ඉතින් මේ ලස්සන සහ කැත කියන එක අපි ඇත්තටම අපි හදාගත්ත ඩෙෆිනිෂන් එකක් නේ. හිතන්නකො දැන් අපි ඔය චිත්‍රපටි වල ඒලියන්ස්ලා දැකලා තියෙනවානේ. උන් ඇත්තටම ඔළුව ලොකු, ඇස් ලොකු. ඔව් ඇවට ඉන්නේ. හරිද? අමුතුම සත්ව කොට්ටාස යන්නේ. දැන් උන් අපි දිහා බලලා අනේ මේ අර්ත් එකේ ඉන්න මිනිස්සුන්ගේ කැත කියලා හිතනවා ඇතිනේ. අපිට දැන් උන්ට කැතයි වගේ මොකද උන් හිතනවා අපිට කැතයි කියලා. ඉතින් ඒ වගේ ලස්සන කැත කියන හරි සාපේක්ෂ දෙයක්. ඒ බලන කෙනාගේ තියෙන දැක්ම අනුව අපි ඇත්තට සමාජයේ තමයි මේ ලස්සන කැත හදන්නේ. නැත්තම් සුදු ලස්සනයි කියලා කවුද හදලා තියෙන්නේ? ඒ තමයි මේ සමාජයේ විසින් හදලා තියෙන්නේ. හරිද? මේ ඉතින් ඒක නිසා ලස්සන කැත කියන්නේ හරි සාපේක්ෂ දෙයක්. ඒක ඇත්තටම අපි සමාජයේ විසින් හිතාමතා සකස් කරගත්ත ටූල් එකක්. ඒ මත මේ ඩෙෆිනිෂන් එක කරනවට මම ආස නැහැ. ඒක තමයි මං හිතන්නේ මේ පොතේ මං කැමතිම තැන මේ මොහානි කියන්නේ ඒ රෙකග්නිෂන් එකක් ඉල්ලන ඒ ජෙනරේෂන් එකට සහ ඒ රෙකග්නිෂන් එකක් ඉල්ලන ඕනම ගෑණියෙක්ට ඕනම ලස්සන ලස්සන කැත කියලා සංකල්පයක් නෑ. ඒක සාපේක්ෂයි. ඒ රෙකග්නිෂන් එක ඉල්ලන ඕනම ගෑණියෙක්ට ඔයා දීලා තියෙන ඩෙෆිනිෂන් එක ඒ කියවීම ඒ අර ඇතුළටම ගිහිල්ලා ඔයා ඒ කියවපු කියවිල්ලට ඒක ඇතුළේ තුලදී අපිට වෙන්න පුළුවන් බරපතලම හානිය අපේ ඩෙන්ටිටි එක නැති වෙලා ලෙඩෙක් වෙන එක. අන්තිමට වෙන්නේ ලෙඩෙක් වෙන එක. ඔව්. ඒ එතනට ගිය ඒ ගමන ඇත්තටම මාර මේ කියන්නේ හදවතට කතා කරන ගමනක් වුණා ඒක. අපිව මත අවුස්සන අපෙත් මේවා තියෙන දැන් අපි හැමෝම හීන දකින්නවා. මම නම් දකිනවා. මම සමහරවිට මගේ හීනනේ කාටවත් එඩිට් කරන්න දෙන්නේ නැහැ. මම ඩිරෙක්ට් කළා. සමහරවිට මම නළුවොත් දාගෙන නිලියොත් දාගෙන සමහරුන්ගේ ඝාතනය කරනවා. සමහරුන්ගේ ප්‍රේමයෙන් පැටලෙනවා. පොතේ එක තැනක තියෙනවා අර මේ අරෝෂද කොහෙද කියලා එක්කෙනෙක් එයාට හම්බ වෙනවා එක තැනකදී. හරි එයා කැමති චරිතය. හරිද? එතකොට එයා කියනවා අනිත් ඔක්කොම හීන නවත්තලා එයා බැලුවේ එයාගේ හීන විතරයි. ඔව් එහෙම මම තාමත් බලනවා. මම කැමති විදියට මම එඩිට් කරගන්නවා. මම කැමති අඳුන් ඇඳගෙන කැමති විදියට ඉන්නවා. සමහර කෙට්ටු වෙලා ඉන්නවා. එහෙම කරනවා. ඒක මම හිතන්නේ මනුෂ්‍ය ස්වභාවයනේ. මම හිතන්නේ අපි මේ වගේ හීන දකින්න ඕනේ. හැබැයි හීන දැකලා ඒකත් එක්ක අපිට සමහර අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ ඒක සමහර ලෙඩක් වෙන්න පුළුවන්. ලෙඩක් ගානකට යන්න පුළුවන්. ඒ ලෙඩක් ගානකට ගියාම තමයි මම හිතන්නේ මේ දේ සිද්ධ වෙන්නේ. හැබැයි මට මේ ආගේ ටොක්සික් කියලා ඉවරුනාට පස්සේ මට අන්තිමටම හිතුණා ඒ ඔක්කොම තීනයක්ද කියලා. ඒ කියන්නේ මට හිතුණා ඒ කිසිම දෙයක් ඒ ජීවිත කාලේ සිදු වුණේ නැද්ද කියලා. ඒ කියන්නේ ට්වින්ස් ඉන්න ඇති. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් වුණේ නැහැ. මට අන්තිමට හිතුණා මේ සමහර සිදුවීම් වලින් අනික ඔක්කොම හැලුසිනේෂන්ද කියලා.
ඒකට නම් උත්තරයක් දෙන්නේ නැහැ මම. ඒක ඔයා කැමති විදියට ඔයාලට ඩිෆයින් කරගන්න පුළුවන්, ඔයාලට හදාගන්න පුළුවන්. මේ අර දැන් ඇත්තටම දැන් ඔය කුකරි ක්ලාස් තිබ්බට ඕන තරම් ඔය YouTube එකේ තමුන්ට ඕන දෙනේ තමුන් හදාගන්නේ. ඒ අනුව ඔයා ඉන්ග්‍රෙඩියන්ට්ස් දාලා ඔයා කැමති කෑමක් හදාගන්න. මේ ඒවට මම ඉතින් පොඩි ටිප්ස් දීලා තියෙනවා. ඒක තමයි මම මේ කියන්න හැදුවේ. කියවන්න ඕනේ ටොක්සික් එකේ හින්දා. මොකද මගේ ඩෙෆිනිෂන් එක උනේ අන්තිමට ඒ කියන්නේ ඒකම නෙමෙයි ඩෙෆිනිෂන් එක උනට මට එක වෙලාවකදී එහෙමත් හිතුණා. හැබැයි ඔයා ඉස්සර කිව්ව ඒ කෑල්ලෙම කිව්ව පොඩි කෑල්ලක් තියෙන එක පොඩ්ඩක් තව චුට්ටක් මතු කරන්න ඕන. ඔයා කිව්වනේ දැන් මේ දේවල් මෙයා වුන් නැති වුණාම අපි ලෙඩ වෙනවා කියලා. හරිද? ඒක මාරුම කෑල්ලක්. හොඳේ ලක්ෂ්‍ය කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ අපේ ශරීරය කියන්නේ කෙමිකල් එකක් නේ සම්පූර්ණයෙන්ම මේක රසායනික තත්ත්වයක්නේ තියෙන්නේ. මේක මැෂින් එකක් වගේ වැඩ කරනවා. මැරෙනකන් අපි ඉපදුන දා ඉඳන් මේක මෙහා වෙන එක දියවි කියන්නේ ගෙවෙමින් මරණය දක්වා මේ ශරීරය වැඩ කරනවා. හරි? එතකොට අපිට කෙනෙක් සම්බන්ධයෙන් කේන්තියක් ඇති වෙනකොට, වෛරයක් ඇති වෙනකොට මේකේ කෙමිකල් එක සම්පූර්ණ වෙනස් වෙනවා. හරිද? වෙනස් වෙලා ඒ කියන්නේ ආදරේ දන්නම ගෑනු ලස්සන වෙන්නේ. හරි. ඒක ඇත්තටම මම ඒක ආදරේ විතරක් නෙමෙයි. ඒක හොඳ සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එකකින් පස්සේ උනත් හෝමෝන් ක්‍රියාත්මක වෙලා ඒ එන ග්ලෝ එක මහාන් අදකිමින් කියන්නේ ඒ එන ග්ලෝ එක ෆේෂල් එක ගෝල්ඩ් ෆේෂල් එකකින් වත් ගන්න. එතකොට දැන් මම කියාගෙන ගියේ ඒ කේන්තිය, වෛරය, තරහව කියන එක අපි පිට කරන්නේ නැතුව අපේ ඇතුලේ මෙයා තියාගෙන ඉන්නකොට දැන් අහිංසටත් වෙන්නේ ඒකනේ. අහිංසගේ කේන්තිය සමහර තැන්වලදී යාට පිට කරන්න බෑ. හරිද? මොකද්ද කරන්න කියලා යාටම තේරෙන්නේ. ඉතින් එයා මේ ඇතුලේ තියාගෙන පැසවනවා. මම ඔකට සිංහල නමක් දාලා තියෙන්නේ ගර්භ විස කියලා. ඔක වෙන තව විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒක වෙනම කතා කරමුකෝ. දැන් ගර්භ කියලා කියන්නේ ඇතුළනේ. හරි? දැන් චෛත්‍යක ගර්භය කියන්නේ චෛත්‍යක ඇතුළ. එතකොට මේ ගර්භය ඇතුළ මේ ශරීරයේ ඇතුළ ගොඩ ගාලා මේ ඔජ දමන්න කඩන් ගන්න මේ විස. ඒ කියන්නේ ඒක පිට වෙන්නේ නැතිකොට. හරිද? එතකොට තමයි යා ලෙඩ වෙන්නේ. එතකොට තමයි යා මානසික ලෙඩෙක් බවටම පත් වෙන්නේ. ඔය විවිධ දේවල් පේන්න පටන් ගන්න. පිස්සු හිතෙන්න පටන් ගන්න. හරිද? මිනිස්සු මරන්න හිතෙන්නේ. මැරුවේ නැතත් මරන්න හිතෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේ එක පැත්තකින් විස කොහෙන් හරි පිට දානවා නම් ඇත්තටම හොඳයි. හිතේ ඇතුලේ හිර කරන් ඉන්න නැතුව. දැන් ඇත්තටම දැන් අපේ ලෙඩ වලින් බලන්න මං හිතන්නේ මිනිස්සුන්ට හැදෙන ලෙඩ වලින් 60%ක් 70%ක්ම මානසික ලෙඩනේ තියෙන්නේ. දැන් ඕක මගේ පැත්තට ගත්තොත් මහාන් මට තරහ යන්නේ අවුරුදු 3කට කියන්නේ මට තරහ එකතු කරගෙන ඉන්න පුළුවන්. මටවත් එක දැන් තරහ ගියොත් මම එක සද්ද නැතුව ඉන්නවා. ඊළඟ එක තරහ යනවා. ඒක හොඳම නෑ. හොඳම නෑ. මට කවුන්සලර් කෙනෙක් කිව්වා. නෑ දැන් මමත් එක්ක දැන් එහෙම ඉන්නවද කියලා මම දන්නේ නෑ. ඒක ඇත්තටම හොඳ නෑ. ඒක සෞඛ්‍යයට හොඳ නෑ. ඇත්තටම ඊට පස්සේ සෑහෙන කල් ගිහිල්ලා මම කියන්න හොඳේ. අපි ඒක වෙනම බේරගමු. නෑ ඒක මගේ චරිත ස්වභාවය. හැබැයි දැන් මම ඒක වෙනස් කරගෙන යනවා. මේ කියන්නේ ඒක මට හොඳ නෑ. මොකද ඊට පස්සේ මගේ තරහව එළියට එනවා නේද? මේ ටික ඔක්කොම මට කුරු කරලා දාන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක ඇතුළෙන් වෙන මේක ඒක මම හිතන්නේ ඒක ජාන වලින් එන එකක් අපි තාත්තත් ඒ වගේ. තාත්තට තරහ ගින් තියෙන ගාන බැලුවොත් මගේ ජීවිත කාලය තුළ 3-4-5යි. අම්මා හැම වෙලේම දිනපතා කේන්ති යනවා. ඒතර හැබැයි අම්මගේ කේන්තිය හොඳයි. ඒ කියන්නේ ඒක ඉවරනේ. ඉවරයි. අන්න හරි. ඒක හින්දා. ඊට පස්සේ ඇත්තට මමත් තේරුම් ගත්තා. ඒ කේන්තිය මම එකතු කරගෙන ඉන්නයි කියන එක මං හිතුවේ ඒක හොඳ දෙයක් කියලා. ඒක හොඳ දෙයක් නෙමේ. තරහවේ වෙලාවට පිට කරන්න ඕනේ. මොකද එකතු වුණාම එන්නේ සුනාමියක්. නෑ ඔය විස ඇතුලේ හිර වෙලා මං වෙනස් වෙන්න එතනින් මං කොයි වෙලාවක හරි ඒක පිට කරනවා. හැබැයි පිට කරන්න මං කල් ගන්නවා. ඒකත් හොඳ නෑ ඉතින්. ඒ වෙලාවෙන් පිට කරලා දාන තරම තමයි මේක හොඳ. එතකොට මොහාන් ගැන සමහරු කියනවා කොහේ ලංකාවේ කොතනකට හරි මොහාන් පොත් සයින් කරන්න එයයි. එහෙම කියලා. දැන් මාකට් වෙන එක. දැන් මගෙන් ඇහුවොත් ඔයා මාකට් වෙන්න කැමතිද කියලා මම මේවා එක දැන් මම මාකට් වෙන්න කැමති කිව්වා මෙන්න තේරුමක් ගන්න නේ. එහෙම නෙමෙයි. මම මගේ පෞරුෂය මාකට් කරගන්න මම ලක්ෂිකා රත්නායක කියන මගේ ට්‍රේඩ් මාක් එක මම මාකට් කරගන්න ආසද කියලා ඇහුවොත් මං කියනවා ඔව් කියලා. දැන් මම හිතන්නේ මහානුත් මම මහානගෙන් ඇහුවොත් කියන්නේ ඔව් කියලා. හැබැයි ඒකට ඩෙෆිනිෂන් එක දෙන විදිය සමාජයේ මොහාන් පොතක් අතාරින්නේ නැහැ. මට ඒක කෙනෙක් කිව්වා. මොහාන් කියන්නේ තමන්ගේ පොත අතාරින්නේ නැති කෙනෙක් කියලා. මට ඒ වෙලාවේ හිතුන්නේ හැබැයි මං ගෙදර ගිහින් කල්පනා කරා කොච්චර හොඳ දෙයක්ද නේ. කියන්නේ දැන් මට ඒ නිහතමානීකම නැහැ.
මට ඒක මට කරගන්න බැරි වෙච්ච දෙයක්. ඒක මම මගේ පොත කියලා අල්ලගෙන මට හිතෙනවා ඒක හොඳයි. ඒක තමයි මාකට් වෙනවා. කියන්නේ මගේ පොතනේ නේද? ඔයා ලියපු පොත ඔයාගේ. ඒක මම මාකට් කරනකම් බලන් ඉන්න ඕනේ නෑනේ. ඔයා මාකට් කරගන්න. මේ පොත්වලට තියෙන මාකටිං ලංකාවේ මොකක්ද ඔයා හිතන්නේ? මෙහෙමයි දැන් මට ඇත්තටම පොතක් කියන්නේ ප්‍රොජෙක්ට් එකක්. හරිද? ඒ ප්‍රොජෙක්ට් එකට මං අවංකවම මහන්සි වෙනවා. ඒක ඕනම දෙයක් මම ෆිල්ම් එකක් කියන්නේත් ඕන ඒක ප්‍රොජෙක්ට් එකක් ගන්න පුළුවන්. නාට්‍යයක් කියන්නේත් ඒ වගේ. මට පොතක් කියන්නේත් ඒ වගේම එකක් තමයි. හරිද? මට ඒක ප්‍රොජෙක්ට් එකක්. ඒකට ඒක මම මේ දවසෙන් දෙකෙන් කරන වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් මං අවුරුද්දකට ආසන්න කාලයක් අනිවාර්යයෙන්ම ගන්නවා. රිසර්ච් කරන දේවල් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම හොයන ඒවා තියෙනවා. සමහරක් වෙලාවකට ඒකට අවශ්‍ය තොරතුරු මම මිනිස්සුන්ට කතා කරලා වද දීලා ඒවා ක්ලියර් කරගන්නවා. ඉතින් එතකොට සහ ඒක ඒ දැන් මේකත් යම් දැන් මේකෙත් ටොක්සික් එකේ තියෙන ටිකක් මානසික තත්ත්වයක්. ඊට පස්සේ මම ඒක ඇත්තටම ස්ටඩි කරා. ඒකට සම්බන්ධ විශේෂඥ මනෝවෛද්‍යවරයන් සමග කතා බහ කළා. කතා කරලා ඒගොල්ලන්ගේ අයිඩියාස් ගත්තා. අන්තිමට ඉතින් මට ඕන දේ තමයි මම හදාගන්නේ. ඒක වෙනම එකක්. අපි හැමෝම අන්තිමට අපිට ඕන එක කරන්නේ. ඉතින් එතකොට මම ඒකට අවංකව මහන්සි වෙනවා. බොරු කියන්න ඕනේ අවංකව මහන්සි වෙනවා. සහ මේ මට ඇත්තටම මම ලියපු එකක් දෙකක් තියෙනවා ගෙදර මම ඒව එළියට දාන්නේ නැහැ. මොකද මට ඒව මට සැටිස් නැති නිසා. මට දාන්නේ 100% කවුරුත් සැටිස් වෙන්නේ නැති එක හරි. මමත් සමහරක් වෙලාවට මම වැඩ කරනකොට මටත් පස්සේ දෙනවා අයියෝ මේක මෙහෙම වුණා නම් හොඳයි කියලා තියෙනවා. නමුත් මම ඒ වැඩකට ප්‍රොජෙක්ට් එකකට වෙන මහන්සිය උනාට පස්සේ ඒක එළියට දැම්මට පස්සේ මට ඕනේ ඒක සමාජගත කරන්න. ඒක මිනිස්සු අතරට යන්න. ඒක මිනිස්සු බයිනවා කියන්නේ මම කියන්නේ ඒක මට අනුව පොසිටිව්. බයින තරමට හොඳයි. සහ ඒක ඕන දෙයක් කිව්වට මට ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන්. ඉතින් එතකොට මම ඒ වෙනුවෙන් පෙනී හිටනවා. සහ මොකද මම ඒක වැඩේ ස්ටඩි කරලා කරන්න නිසා ඒ වෙනුවෙන් ඕන දෙයකට මට උත්තර දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම ඉතිහාසයේ සම්බන්ධයක් ගත්තොත් ඔයිට කලින් ලියපු දේවල් සම්බන්ධයෙන් මිනිස්සු ප්‍රශ්න කරනකොට කොහොමද මෙහෙම කියන්නේ කියලා කියනවා මට කියන්න දෙයක් තියෙනවා. මොකද මම ස්ටඩි කරලා ඉවරයි. මේක වුණත් කොහොමද මේ අහිංස මෙහෙම හැසිරෙන්නේ කියලා ටොක්සික් එක ගැන අහුවොත් මට පුළුවන් කියන්න. මොකද මම ඒක ස්ටඩි කරලා තියෙන නිසා. ඒ නිසා මම බය නෑ ඒකට. ඉතින් එතකොට ඇයි මම මහන්සි වෙච්ච දෙයක් වෙනුවෙන් මම පෙනී නොහිටින්නේ. ඒක මං හිතන්නේ අපි පොත් ලියන අයගෙන් සහ ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ ඔබ පොතක් ලියලා ඔබ අතහැරලා දාන්නේ ඇයි? ඔබගේ පොත නම් ඔබ ඒක අරන් මහන් වගේ මහන්සි වෙන්න. මං හිතන්නේ ඇත්තටම මේක මම මහන්ගෙන් ඉගෙන ගත්ත දෙයක්. ඒක මට ඒ කියන්නේ මම ඒක අධ්‍යයනය කරලා තිබෙන්නේ මං කිව්වර කතාවෙන් පස්සේ මහන් පොතක් අතාරින්නේ නැහැ කියලා කිව්වට පස්සේ මට තේරුණේ මහන් කරන්නේ හොඳ වැඩක්. ඒක මමත් ඇත්තටම මම ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් මහන්. ඒ කතාව එහෙම කිව්වට උපදූපයක් වගේ එක කියවුණාට මමත් ඊට පස්සේ කන්ටෙක්ස් වලට කතා කරලා මගේ පොත මම පොඩ්ඩක් ප්‍රොමෝට් කරගත්තා. ඇයි? අනිත් එක තව කැලක් තියෙනවා ලක්ෂි. ඒ කියන්නේ මම හැමතිස්සෙම try කරනවා දැන් මාගම්සෝලේ මීට අවුරුදු 10කට 12කට කලින් ලිව්වට පස්සේ මට ගොඩක් මේක නම් මාර වැඩක් කියලා මට ගොඩක් කට්ටිය කිව්වා. නමුත් මම නිතරම කල්පනා කරන්නේ ආයෙ මම තව මාගම්සෝලිය කියලා එකක් වගේ එකක් ලියලා වැඩක් නැහැ. ආයෙ ලොවිනා කියලා වගේ එකක් ලියලා වැඩක් නැහැ. රජින වගේ එකක් ලියලා වැඩක් නැහැ. ඉතින් එතකොට මම හැමතිස්සෙම try කරන්නේ මේ තාක් නොකරපු වැඩක් මට කරන්න පුළුවන්ද වෙනසක් කරන්න පුළුවන්ද මොකද අපි එකම දේ නැවත නැවත කරොත් එකම ප්‍රතිඵලය නැවත නැවත හම්බ වෙන්නේ. අපි වෙනස් දෙයක් කරොත් තමයි වෙනස් ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ. ඉතින් වෙනස් ප්‍රතිඵලයක් ගන්න නම් වෙනස් දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒකට මම මහන්සි වෙනවා. ඒ කියන්නේ දැන් ටොක්සික් ගත්තොත් එහෙම මගේ සියල්ලටම වැඩි වෙනස් සහ මට හිතුණා try කරපු එකක් වෙනස ගන්න. ඒක මං හිතන්නේ මේ ජෙන් සී එකටත් යයි කියලා මටත් හිතුණා මේ ෂා. මම දන්නේ ඒක කොහොමද මං කිව්වා මහාන්ට මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. මොකද ගොඩක් ජෙන් සී එකේ අය ඉංග්‍රීසි වලින් තමයි කියවන්නේ කැමති. ඒකත් එක්ක මේක වෙනම ශානරයකට ලිවිච්ච වෙනම විදිය අර පොත් වලින් සම්පූර්ණයෙන්ම වෙනස් විදිය පොත මම නම් බොහොම රසවත් කියෙව්වා. ඊළඟ ප්‍රශ්නේ මම අහන්න කැමතියි මහාන්ගේ පොතක් විකුණ ගන්න කරපු පිස්සුම වැඩේ මොකක්ද? අම්මස්. එහෙමනම් මේ නෑ දැන් මට මතකයි දැන් පොඩි කෑලි ටිකක් කියන් යන්නම්. දැන් පිස්සුම කෑලි කියලා ගන්න බෑ. හැමතිස්සෙම හැම පොතකටම වෙනස් දේවල් try කරා. දැන් වික්ටෝරියා පොත මීට අවුරුදු 8කට විතර කලින් කරද්දි ආදරණීය වික්ටෝරියා කරද්දි මට ඕනකම තිබුණා. එතකොට ඇත්තටම එහෙම ලොකු මේ මහා ලොකු විශාල මේ
මොකක්ද ඒකට කියන්නේ ලොන්ච් එකක් කරන් තිබුණේ නැහැ. කියන්නේ ලොන්ච් කරනවා මිනිස්සු ලොන්ච් කියනවා. මට උනා ඒ වගේ ලොකු මෙගා වැඩක් කරන්න. ඒ වෙලාවෙම මම ඇත්තටම කතා කරේ අනුර කුමාර දිසානායකට කතාව කරන්න. අනුර කුමාර දිසානායක මම හිතන්නේ පොතක් ගැන කරපු එකම සහ අවසාන කතාව එක වෙන්නේ. හරිද? ඒක තාම YouTube වල තියෙනවා. ඉතින් ඒක කළා. ඊට පස්සේ රැජින කරද්දී මම පළවෙනි මම හිතන්නේ ඒක එච්චර ජනප්‍රියලා තිබෙත් නැහැ. දැන් 2016 හෝ 17 වගේ. ඒකට මම වෙනම මහන්සි වෙලා මේ ට්‍රේල් එකක් කරා විෂුවල් ට්‍රේල් එකක් කළා. ඒස අයිඩියා එකටත් ඒක කළා වෙනම විදිහට. බූඩි කීර්තිසේන එක ඩිරෙක්ට් කරේ. ඔය වගේ විවිධ තැන්වලදී මම හැමතිස්සෙම try කළා ඒකට අදාළ වෙන දේවල් කරන්න. දැන් මේ අපි දෙන්නත් කරන්නේ වගේ ඔව් අන්න වැඩන්නේ. දැන් නිල් කට්‍රෝල් එක කෙලිම කියලා සීගිරිය ලොන්ච් කරා. ඉතින් ඉතින් ඇත්තටම දැන් මම කල්පනා කරන්නේ දැන් මොනවාද ටොක්සික් කරද්දී මේ මට එහෙම ලොන්ච් එකක් ගන්න හිතුනේම නෑ. දැන් මට හිතුණා ඒක දැන් ඇති. ඒක වැඩක් නෑ. ඒ වෙන approach වලින් යන්න පුළුවන්. සහ ඊට පස්සේ මට හම්බුණා AI එක්ක වැඩ කරන පිරිසක්. හරිද? ජෙන්සි පරම්පරාවේ පිරිසක්. ඉතින් ඒතකොට ඒක අනුව ඒක ක්‍රියේට් කළා. මම හිතන්නේ පොතකට මම හිතන්නේ AI වලින් ඇදිච්ච වෙනම එකක් කළා. ඊට පස්සේ ඒ කට්ටිය එකතු වෙලා. ඒ වගේ හැමතිස්සෙම පිස්සු වැඩ තමයි කරලා තියෙන්නේ. හොඳම පිස්සු වැඩේ මොකක්ද කියන නම් මට තේරෙන්නේ නැහැ. මම හැම පොතක්ම ලියලා ඉවර වෙලා මහාන් කරලා තියෙන පිස්සු වැඩක්ම තමයි. මොකද නිකන් බුක් එක්සිබිෂන් එකකට හරි ඔය අපේ බුක් ෆෙයාර් එකට ගිහිලා බැලුවොත් මහාන්ගේ වටේ ඉන්න පිරිස දැක්කම මේක පේනවා. කොච්චර ජනාදරයක් කොච්චර ලලනාදරයක් මහාන්ට තියනවාද කියලා. ඉතින් මහාන හොයාගන්න බෑ කවුද. කියන්නේ ගොඩාක් සෙනග ඉන්නවා නම් අපිට මේ ගැලමේ ගොඩාක් ඉන්නනේ මහාන් වෙන්නේ නැති මහාන පේන්නේ නැති වෙන්න ඉන්නවා නම් ඒ මහාන් වෙන්නේ නැති කියලා අපි හිතනවා. මං හිතන්නේ ඒක ඇත්තටම මේ තිබිය යුතු දෙයක් ඒක කියන්නේ. තියෙන්න ඕනේ ලේඛකයන්ට තමන්ගේ සාහිත්‍ය තමන්ගේ පොත තමන්ගේ දේ මේ විදිහට මාකට් කරගන්න ඕනේ. දැන් අපි කතා කරන්නේ පොත් ගැන. දැන් මේ පොත් එක්ක කොහොමද මහාන්ට මම දන්නවා ගෑනු කැමති පිරිමි කැමති ගෑනු ගොඩක් කැමති. ඒ වගේ දැන් එනවනේ මෙසේජස් මෙසෙන්ජර් එකෙන් WhatsApp එකෙන් එනවා ගොඩක් මම හිතන්නේ FB එකෙන් තමයි එන්නේ. එහෙම ආපු අමතකම නොවන නිකන් මෙසේජ් එකක් තියෙනවා. ඔව් එකක් තියෙනවා. එක දවසක් මට දැන් මිට අවුරුදු 5කට 6කට විතර කලින් එක පුද්ගලෙක් මෙසේජ් එකක් මට එවුවා මගේ ෆෝන් එකට. මගේ පරණ ෆෝන් එක තාම තියෙනවා. කිව්වා මේ මම ඔයාගේ පොතක් ගත්තා. ඇත්තටම එක්සිබිෂන් එකකදී බුක් ෆෙයාර් එකකින් ඔයාගේ පොතක් ගත්තා. පොත් දෙකක්ද තුනක්ද ගත්තා කියලා එක. තුනක්. පොත් තුනක් එක සැරේ ගත්තා. මම ඒක ගෙදර ගිහිල්ලා කියෙව්වා. ඇත්තටම මම සම්පූර්ණයෙන්ම ඩිසපොයින්ට් වුණා. මට එපා වුණා. මම මේ පොත ගත්තේ මොකටද කියලා මට ඇත්තටම මම කල්පනා කළා. මම ඇත්තටම ගෙදර ඇවිල්ලා කියෙව්වා මෙතන මේකේ මේ ඔයාගේ පොත් ගැන කතා කරන නිසා මේවල ඇත්තට මොනවද තියෙන්නේ කියලා. කියෙව්වට පස්සේ මට ඇත්තටම එපා වුණා කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ මම ඊට පස්සේ මැසේජ් එයාට මම රිප්ලයි කරලා මම එයාට කිව්වා අනේ සොරි ඉතින් ඔයාට එහෙම දෙයක් වුණා නම් ඉතින් ඔයාට තිබ්බේ ඔයා පොත ගත්තට ඔයාට මැදක් කියනකොට ඔක එපා කියලා හිතුණා නම් ඔක අතහැරලා දාන්නනේ කියලා මම කිව්වා. පස්සේ නැහැ මේ මම ඇත්තටම ඊට පස්සේ යාමට ඒක රිප්ලයි කරනවා. නෑ මට හිතුණා ඒක කියවලා බලන්නම සම්පූර්ණයෙන්ම කියවලා බලුවොත් තමයි මට ඒක අද අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම කියුවා කියලා කිව්වා. නමුත් මේ මම ඔයාගේ ඒ පොත් තුන ගැනම කිසිම ප්‍රසාදයක් නැහැ. මම සම්පූර්ණයෙන්ම ඒ ගැන කලකිරලා ඉන්නේ. ඇත්තටම මට හරිම කනගාටුයි මේ පොත ගන්න ලැබිච්ච එක ගැන කියලා කිව්වා. ඊපස්සේ මම කිව්වා හරි ඔයාගේ account number එක එවන්න. මට පොත් තුන එපා. ඔයා කැමති කෙනෙකුට ඒ පොත් තුන ඔයාලගේ තියාගන්න කැමති නෑනේ යා. මේක ගැන ඩිසපොයින්ටඩ් නේ. ඔයා කැමති කෙනෙකුට දෙන්න. මේ නමුත් මම ඔයාට වෙච්ච පාඩුව වෙනුවෙන් මම මේ මුදල මම ඔයාට account එකට දාන්නම් කියලා මම ඒකට පිළිතුරු දෙන්න පරක් වුණා. ඊට පස්සේ මම ආපහු මැසේජ් එකක් අයියෝ account number එක ගන්න නැත්තේ. පස්සේ මට යාළුවා පස්සේ ආපහු මැසේජ් එකක් කියනවා. නෑ මම මේ පොත වෙන කෙනෙකුටවත් දෙන්න හොඳ පොතක් නෙමෙයි. හරිද? මම මේක කාටවත් දෙන්නෙත් නෑ. මේ නමුත් නෑ ඔයාට සල්ලි දාන්න ඕන නම් දාන්න ප්‍රශ්නයක් නෑ. හරි මම එවන්නම් කියලා දැම්මා. එයා මට account number එකත් එවලා තිබ්බා. මම සල්ලි transfer කරා. ඊට පස්සේ ආ මැසේජ් එකක් කියනවා. මම අර කිව්වනේ එයාට ඔයාගේ ලෝකේ පොඩි වෙන්නේ නැති කියලා. එයා මට එවනවා මැසේජ් එක. ඔව් ඇත්තවා කියන එක හරි. මගේ ලෝකය පොඩි තමයි.
මම ටිකක් ආබාධිත මිනිස්සෙක්. මේ ඒක නිසා මම එක්තැන් වෙලා ඉන්නේ. මේක කියවට පස්සේ මට පුදුම කේන්තියක් ආවේ. කමක් නැහැ. මම මේ පොත වෙන කාටවත් දෙන්නේ නැහැ. නමුත් ඔයා කිව්ව එක ගැන මට ගොඩක් හිතට දුණා කියලා කිව්වා. ඊට පස්සේ මට යාත් මේ මට කියනකොට ඇඟේ මයිල් කෙලිගෙන ඔව් ඒක තමයි මගෙත්. මේ පස්සේ මට මෙසේජස් දෙක තුනක් එව්වා. එයා ලිංගිකව බෙලහීන මිනිස්සෙක්. හරිද? ඒක නිසා එයා මගේ පොතේ තියෙන ඒ සෙක්ස් ගැන තියෙන සමහර දේවල් කියවට පස්සේ එයාව දරා ගන්න මම තීරුම් ගත්තා දී. එයා මම මෙසේජ් කරාට පස්සේ. එයාට ඒක දරා ගන්න බැරිව එයා පුදුම කේන්තියටපත් වෙලා එයා ගැනම. හරිද? ඒතර ඒ කේන්තිය තමයි එයාට පිට කරන්නේ කොහොමද? ඒ ටොක්සික් එක තමයි එයා ඒ විස තමයි එයාට පිට කරගන්න බැරුව ඉන්නේ. ඒතර ඒක තමයි එයා මට මෙසේජ් කළා මෙයා කලේ. මේ මොනවාද මේ තමුසේ ලියන මේ කුණුහරුප කියලා මට එව්වේ ඒකයි. ඉතින් එතකොට එයා බලන්න එයාගේ පීඩනේ කොච්චරද කියලා එයාට ඒ සෙක්ෂුවල් ෆීලින් එක එයාට නිර්ව්‍යාජව විඳින්න බෑ එයාගේ තත්ත්වයක් එක්ක එයාගේ ආබාධිත තත්ත්වයක් එක්ක. ඉතින් මම ඇත්තටම ඊට පස්සේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරා. අදටත් මගේ මෙසේජ් ගොන්නේ ඒක ඇති. මම කිව්වා ඔයා කැමති දෙයක් උත්තර කරන්න. මට සමා වෙන්න ඔයාගේ දේවල් මම හාරවෙස්සුවට මම හිතලානේ මෙහෙම කරේ දෙයක් කරේ කියලා මම ඊට පස්සේ මෙසේජ් කරා. මට හම්බ වෙච්ච අවංකවම පාඨකය අය තමයි. මාර මම දන්නා ඒක. ඇත්තටම මම බලාපොරොත්තු වුණු උත්තරේ ඕක නෙමෙයි මම. මම දන්නවා. මම ඊට බොහොම වෙනස් උත්තරයක් බලාපොරොත්තු වුණේ උනාට වගේ ආවේ බොහොම වෙනස් විදිහේ ඒකට ෆීඩ්බැක් ඒක මට කවදාත් අමතක වෙන්නේ නැහැ ලක්ෂී. ඒ කියන්නේ ඒක මාවත් මාර කම්පැනිට පත් කරපු දෙයක්. ඉතින් අපි එහෙම හිතන්නේත් නැහැ නේ සමහරක් වෙලාවට. අපි හිතන්නේ මේ සමහර මගේ පොත් ඇතුලේ තියෙන සෙක්ෂුවල් ෆීලින් එක විඳලා ඒ ගැන තියෙන කේන්තියෙන් කරපුවා මේක වෙනම එකක්. ඉතින් ඒ නිසා මම මාර කම්පැනිට පත් වුණා. මාර ෂොක් වුණා ඒක අහුවට පස්සේ. දැන් මේ ටොක්සික් ලියද්දි දැන් සෙක්ස් ගැන ලියන අය හරි අඩුවෙනේ ලංකාවේ. ඒක ඇතුලේ මේ මම හිතන්නේ රොමැන්ටික් විදියට රොමාන්ටික් වෙන එක තමයි මහානුත් සෙක්ස් ගැන ලියන්නේ කියලා මට හිතෙනවා. ඒක බොහොම ප්‍රිය පොදවන විදියට සහ ඒක ගැන මේ ආශාව ලාලාසාව වැඩි වෙන විදියට තමයි මහාන් සෙක්ස් ගැන ලියන්නේ. ඒක තමයි මහාන්ගේ විශේෂත්වය. ඒතර දැන් සමහර වෙලාවට අපිට ලියනකොට හිතනවානේ මේක මිනිස්සු අතරට යයි. මේක යයි පාඨකයන් අතරට. මේක කැළඹෙයි. දැන් ඔයා හිතපු විදිහේ කැළඹීමකුත් නෙමෙයිනේ ඔයා ඔය ඉස්සෙල්ලා කියපු කතාවේ ඒ මනුස්සයාගේ ඇතුලේ ඇති උනේ ඔයා එහෙම දෙයක් නෙමෙයිනේ බලාපොරොත්තු උනේ එහෙම ඒ කියන්නේ ඒ පැත්තක් ගැන මම හිතන්නේ නැහැ මොහාන් හිතලා තිබ්බ කියලා ඔය මේක වෙන්නේ තිබ්බේ නෑනේ මේක ආවට පස්සේ මෙහෙමත් හිතන මිනිස්සු ඉන්නේ කියලා හිතුනේ මේ ටොක්සික් ලියද්දිත් එහෙම තැනක්වත් තිබ්බද තැනක් දෙකක් මේක මෙහෙම වාව් වෙයි මිනිස්සුන්ට ගියාම පාඨකයන්ට ගියාම නෑ එහෙම දෙයක් අනේ මන් දන්නේ නැහැ මට හිතා ගන්න බෑ මට ඕනකමම තිබ්බේ දැන් දැන් අර මම මෙච්චර කල් මගේ නවල් සටම මම ලියලා තියෙන්නේ පොඩි ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයක. ඒ කියන්නේ ඈත ඉඳන් මිනිස්සු නිරීක්ෂණය කරන විදිහට තමයි මම ලියලා තියෙන්නේ. මට මාර ඕනකමක් තිබුණා මේ මගේට හරි මේ මෑතකදී බලපාපු මිනිස්සෙකුත් ඉන්න මම ඒක නෝලහා කියන්නම් ඒක කමක් නැහැ කිව්වට. විෂ්ණු වාසු ඉන්නේ. ඔව් මගේ ආදරේ මගේ ප්‍රේමය. විෂ්ණු මාර රහට මේක ලියන මිනිස්සෙක්. හරිද? දැන් අපි ඕනතරම් මේ මම කියන මේක අරගෙන සාමාන්‍ය නිදහස් ආරකින් ලියන මේ මිනිස්සු වලතර ලංකාවේ ඉන්නවා. විෂ්ණු හරිම මේක මාර විදිහට මේ ඒ කියන්නේ විෂ්ණු මේ ලියන්න පටන් ගත්තෙත් මේ මෑතකදී අවුරුදු 60 පෙන්නටත් පස්සේ තමයි ඉතින් ලියන්න පටන් ගත්තේ. ඉතින් නමුත් විෂ්ණු හරි ලස්සන ලියන එකේ. මම විෂ්ණුගේ දේවල් කියවට පස්සේ මට හිතුණා ඒකේ මාර විදිහට ඊට කලින් මම ගොඩක් දේවල් කරා නමුත් විෂ්ණු තමයි මට ගොඩක්ම බලපෑම් කරේ විෂ්ණු අය. එතකොට මට හිතුණා මේකේ මාර මේ පුද්ගල අභ්‍යන්තරය මට මාර නිරාවරණය කරන්න පුළුවන් කියලා. හරිද? දැන් මම මෙච්චර කල් ගෑනු ගැන ලියලා තියෙනවා. හරිද? ඊට වැඩිය මට හිතුණා මේක තව අභ්‍යන්තරයට ගිහලා මේ ගැහණියගේ ඇතුලේ තියෙන දැන් අර ඇත්තටම ගැහණු කියන්නේම මේ පොඩි කේන්තියත් එක්ක ජීවත් වෙන චරිතයක්. ඉතින් ඕක මේ ප්ලොට් එකක් මට ආවට පස්සේ මට හිතුණා මේක බ්ලෙන්ඩ් කරන්න ඕනේ මෙහෙම තමයි කියලා. ඉතින් ඒක මට පොඩි අලුත් අත්දැකීමක් වුණා සහ මම ඒකේ මාර ආතල්යක් ගත්තා. පුරු කියන්න ඕනේ. ඒක ලියන එකත් එක්ක ඒක ඇතුළට කිමි දෙනකොට ඔය අහිංසගේ චරිතය ඇතුළට ගිහිල්ලා ඒ දේවල් ඇනලයිස් කරගන්නකොට ඒ ෆැන්ටසිස් වලට යනකොට මම ඇත්තටම මේකේ මාර මේකක් ගත්තා. සහ මේ දැන් මම ඇත්තට මෙයාගේ චරිතය ඇතුලේ ජීවත් වුණා. එහෙම මෙහෙම වෙන්නේ නැති මෙයා මෙහෙම හිතනවා ඇති කියලා. ඉතින් ඒක මේ
මන්ද ඉතින් මං හැමතිස්සෙම ආසයි ඉතින් ගෑනුන්ගේ හිත අභ්‍යන්තරේ කියවන්නේ ඒක මාර්ග මරුවප්පයික මම මහන් මේක මගේ පෞද්ගලික අත්දැකීමක් මගේ යාළුවෙක්ගේ අත්දැකීමක් බෙදා ගන්නකොට එයාගේ වයිෆ් එක සෙක්ස් කරන්න බෑ. කියන්නේ මොනවා කරත් ෆීලිංග්ස් එන්නේ නැහැ කියලා. ඊපස්සේ ඉතින් තව එතන හිටපු යාළුවෙක්ව ඉතින් මං ඇස් දෙක පියාගෙන මේ වෙන ගෑණී කියලා හිතාගෙන හරි මොනවා හරි කරන්න හොත් ඉවරයි නේද? කියන්නේ ඒ පවුල ඇතුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒක. මනසට ෆීලිංග්ස් නෑ. ඒ හරහා වයිෆ් සැක කරනවා මෙයාට වෙන කවුරු හරි ඉන්නවා කියලා. එන්නේ හැම දෙයක් තිබ්බේ. ඉතින් මගේ තව යාළුවෙක් කිව්වා ඇස් දෙක පියාගෙන ඕක කරහන්කෝ ඉවරයිනේ කියලා කිව්වේ. එතකොට දැන් ඇතර මේක කියවගෙන යද්දි ටොක්සික් කියවගෙන යද්දි මට ඒක මතක් වුණා එක වෙලාවකදී. මොකද වායක තැනක විස්තර කරලා තියෙනවා බොහොම අඳුරක කවුද කියලා අඳුර ගන්න නැතු තැනකදී අපිට මිනිස්සෙක්ව හම්බ වෙනවා. මේ ඒ හම්බෙන තැන මේ ඒ ලල් එක කියන්නේ ඇත්තටම සෙක්ස් කියන්නේ මේ එහෙම එකක්ද දැන් අපි අපේ මවාපෑමක්ද අපි ෆැන්ටසි එකක්ද මිනිස්සු වෙන ගෑනු ගැන හිතා තමන්ගේ වයිෆ් එක්ක ඉන්නේ නැත්ද ගෑනු වෙන මිනිස්සු ගැන හිත මේ ඔය කරුතාව කරන්නේ නැද්ද එහෙම ප්‍රශ්නයක් මට ආවා මේ ඒ කැලේ කියෙව්වම ආර ප්‍රශ්නයක් ඔයවේ සෙක්ස් කියන එක හැමතිස්සෙම කියුරියොසිටි එකත් එක්ක බැඳිලා තියෙන එකක් කුතුහලයත් එක්ක බැඳිලා තියෙන එකක් එක්සයිට්මන්ට් එකත් එක්ක බැඳිලා තියෙන එකක්. ඒක නැත්තම් අපිට සෙක්ස් විඳින්න බෑ. එතකොට මේ හැමතිස්සෙම දැන් ඔයා කියපු උදාහරණේ වාගේ යාළුවෙක් ඉන්නවා කියලා කිව්වේ දැන් ඒ දෙන්න කසාද බැඳලා හරි එහෙම එකට ඉන්න එක හරි ලිවිං ටුගෙදර් හරි කොමාරි එහෙම එකට ඉන්නකොට ඕක එකම දේ එකම විදියට සිද්ධ වෙනකොට ඕක හරිම බෝරින් වෙනවනේ යම් එක දිගට ඒක වෙනකොට. ඉතින් එතකොට ඒකට විකල්ප ක්‍රම හොයාගන්න නැත්තම්. හරිද? ඒකට වෙන ආදේශයක හොයාගන්න නැත්තම් කෙනෙක් එක්කෝ එක අපි තුම එකම ඇඳේ බුදිනකොට ඕක හැමදාම එකම දේ කරනකොට දෙයි හැමදුරනේ එකම දේනේ කරන්ට වෙන්නේ හරිද ඉතින් ඒක දකින්න කුකුලයි කර්මලේ සුදුයි කියලා තියෙන එකක් නෙමෙයි ඔව් එතකොට එනම් වෙනම විදියට ඒක මේ එක්ස්පීරියන්ස් කරන් try කරන්න ඕන වෙන තැන්වල වෙන විදි මම කියන්නේ මහාන වෙන තැන්වල නැතුව නිදා ගන්න කාමරේ හරි වෙන විදියට හදා ගන්න පුළුවන් නේ ඒක තමයි දැන් හිතන්නකො අපි උදාහරණයකට අපි අලුත් ගෙදරක් හදනවා කියලා හිතන්නකො. ඊට පස්සේ අලුත් ගෙදරට ගියා කියලා හිතන්නකො. ඊට පස්සේ දැන් ඔක මාසයක් දෙකක් යනකොට ඒක එපා වෙනවනේ. දැන් මගේ ගෙදර බල්කනියක් තියෙනවා මං හරිම ආසාවෙන් ඒක හැදුවේ. ඔව් දැන් ගියපු කාලයක් මතක නෑ මගේ බල්කනිය එක. හදනකොට කොට මාර ෆැන්ටසි යාළුවෝත් ඇවිල්ලා සෙට් වෙන්න කියවන්න අම්මෝ මාර දේවල් ඔලේ තියා ගිටියේ. දැන් ඒකට ගියපු කාලයක් මතක නෑ. ඒ වගේ ඕනම දෙයක අර ලල් එක තියෙන සීමාවක් තියෙනවා. දැන් ඔයා කිව්වේ ඔය අඳුරත් එක්ක තියෙන කතන්දරේ. දැන් මම නයිට් ක්ලබ්ස් වලට ගිහිල්ලා තියෙනවා. මේ රටේ වෙන පිට රටවල ගිහිල්ලා තියෙනවා. එතකොට සමහරක් වෙලාවට අපිට දැන් මේ අඳුරත් එක්ක මුණ ගැහෙන චරිත තියෙනවනේ. දැන් අපි හිතමු දැන් මට ප්‍රිය ගැහණු. අර ගැහණුට ප්‍රිය මිනිස්සු ඉන්න පුළුවන් ඒ වගේම හරිද? එතකොට මේ අඳුරේ දකින මේකත් එක්ක ඒක වෙනම අපි හදාගන්න ෆැන්ටසියක් එතන තියෙනවා. එතකොට අපි හිතමු අපි දැන් ඔය මම මේ වචනේ හරි පරිස්සමෙන් පාවිච්චි කරනවාද? එතකොට කැත පිරිමියෙක් වුණත් ගැහණියකට ලස්සනට පේන්න පුළුවන්. හරිද? අපි හිතන මේ කැත අපි දැන් මුලින්ම කිව්වා කැත ලස්සන කියලා මම කැමැත්තක් නැහැ කියලා. නමුත් දැන් මම මේක ගන්න මේක පැහැදිලි කරා. අපි අකමැති පිරිමියෙක් කියලා කියනවා. අන්න හරි. අපි අකමැති පිරිමියෙක් අපිට ලස්සනට පේන්න පුළුවන්. අපි අකමැති ගැහණියක් අපිට ලස්සනට පේන්න පුළුවන් අඳුරේදී. හරිද? දැන් බැරි වෙලාවත් ඒ ගැහණිය හෝ ඒ පිරිමිය ඊට පහුවෙනිදා මේ ආලෝක තත්වයන් යටතේ මේ හොඳට එළිය අපි දැක්කොත් අම්මට සිරි මෙයාද අපි ඊයේ දැක්කේ. මෙයාද මම මෙයාව දැක්කේ. මෙයා මාර ලස්සනට ඊයේ හිටියානේ. අර අඳුරේ. අර ලයිට්ස් එළියේ මැද්දේ. මට ඕන තරම් එහෙම වෙලා තියෙනවා. හරිද? එතකොට මේ අඳුරත් එක්ක අපි හදාගන්න ෆැන්ටසිය, ඒ කියුරියොසිටි එක, ඒ කුතුහලය, ඒ එක්සයිට්මන්ට් එක වෙනම එකක්. දැන් ඉතින් ඒ වගේම තමයි සෙක්ස් කියන්නේ. ඉතින් එතකොට අපි හදාගන්න අපි දැන් ඒකනේ දැන් ඕක හදන සමහරු ඉටිපන්දම් පත්තු කරලා සෙක්ස් කරනවා. ලයිට් එක අඳුරේ පොඩි රෙඩ් ලයිට් එකක් දාලා රෙඩ් ලයිට් එකක් දාලා නැත්නම් බ්ලූ ලයිට් එකක් දාලා සෙක්ස් හරිද? ඒ වගේ එහෙම කරන්නේ නැතුව හැමදාම කලුවරේ නම් කරන්නේ නැත්නම් හැමදාම ලයිට් එක මැද්ද නම් කරන්නේ. ඉතින් කිසි මේකක් නැහැ. අර එක්සයිට්මන්ට් එකක් නැහැ. සෙක්ස් කියන්නේ අනිවාර්යෙන්ම ෆීලිංස් කියන්නේ එක්සයිට්මන්ට් එකක් විතර තියෙන එකක්. එක්සයිට්මන්ට් එකක් නැත්නම් ෆීලිං එකක් එන්නේත් නැහැ. ඉතින් ඒකට අපි විවිධ අත්දැකීම් බැලීම් කරන්න ඕන. ඔය අඳුරේ කියන එකටත් මම ඒක උදාහරණයක් ගත්තෙත් මම විදි
අත්දැකීම් හරහාම දේවල් තමයි. ඔව් මම හිතන්නේ ඒ එක්සයිට්මන්ට් එක ගන්න ඕන නම් පොත කියවලා බලන්න වෙනවා ටොක්සික් මේ පොත. දැන් මේ ටොක්සික් එකේ තියෙන අලුත් තේමාවක්. එතකොට මැජිකල් රියලිසම් නොස්ටැල්ජික් ෆීලිං එකත් එක්ක එනේ ෆීලිංග්ස් ඒ වගේ මේවට මේ මැග්නට් එකක් වගේ චුම්බකයක් වගේ ඇදිලා යනවා. මේ මොහා. ඒක කොහොමද වෙන්නේ? මේ ඒක ඇත්තටම මාව පොඩි මාවම මේ මට මාවම ඇනලයිස් කරගන්න මම try කරපු තැනක් ලක්ෂි. ඒ කියන්නේ දැන් ඉතිහාසය කියන්නේ ෆැන්ටසියක් නේ ලක්ෂි. හරිද? ඉතිහාසය දැන් අපි දැන් කවුරුත් මීට අවුරුදු 500කට කලින් ඉතිහාසෙ ජීවත් වෙලා නැහැ. 100කට කලින් ඉතිහාසෙ කවුරුත් ඉඳලත් නැහැ නේ. හරිද? එතකොට ඒ ඉතිහාසයේ තිබ්බ දේවල් අපි මවා ගන්නවා හිතේ. මෙහෙම වෙන්න ඇති, මේ මිනිස්සු මෙහෙම ඉන්න ඇති, මෙහෙම අඳින්න ඇති, මෙහෙම කන්න ඇති, මෙහෙම බුදියන්න ඇති, සම්බන්ධතා රිලේෂන්ෂිප්ස් මෙහෙම තියෙන්න ඇති. කියලා අපි ඒක අපි කෙලින්ම අපි හදා ගන්නවා. හරිද? දැන් එතකොට එහෙම ඉතිහාසය ෆැන්ටසිකරණය කරන එක ඉතිහාසය මැජිකල් කරන එක ඇත්තටම පොඩි මම ආස සහ මම ලේසි වෙනවා. හරිද? දැන් ගාෂියා මාකේෂ් ඔය ඉතිහාසය ෆැන්ටසි කරලා තියෙන මගේ අම්මේ කාටවත් අත ගහන්න බැරි විදියට. ඒක හිතන්නවත් බෑ. ඒ තරම් ඉතිහාසය ෆැන්ටසි කරන මිනිස්සෙක් නෑ ලෝකේ. හොඳේ? මට අනුව නම්. හරිද? ඉතින් එතකොට මම ගොඩක් පොත්වල ඉතිහාසය මෙයා කරගත්තේ ඇත්තටම මේ වර්තමානය ගැන කියන්නේ ඉතිහාසයේ බෑක්ඩ්‍රොප් එකක් විදිහට පාවිච්චි කරලා මේ ඉතිහාසය ෆැන්ටසි කරන්න තිබ්බ මට තිබ්බ ලල් එකට. මට තිබ්බ ආසාවට. හරිද? එතකොට මට ඇත්තටම මේ කීප දෙනෙක් ගොඩාක් කට්ටිය මට කතා කළා ඔයාට මේ ඉතිහාසය විතරනේ ෆැන්ටසි කරන්න පුළුවන් නම් පුළුවන් නම් කරනකො බලන්න මේ දැන් තියෙන එක. මේ දැන් තියෙන රියලිටි එක පුළුවන් නම් කරනකො බලන්න. දැන් මේකලේ මම ඊට පස්සේ මම ගැන ඇත්තටම ගොඩක් කල්පනා කරා. ඒ බැරිද ඇත්තට මේ දැන් තියෙන එක ෆැන්ටසි කරන්න. යෝග මෙයා කියලා මම ඇත්තටම මේකේ තියෙන පොඩි එහෙම අත්දැක බැලීමක්. ඉතින් මේ රියලිටි එකේ මේ දැන් තියෙන තත්ත්වනේ. ඉතින් දැන් මේ තියෙන තත්ත්වය ආයේ ෆැන්ටසි කරන්න දෙයක් නෑ. මොකද අපිට පේනවා. නමුත් ඒක අභිබවා යනකොට ඒකට තව එහා පිම්ම පයින්නකොට ඒකේ තියෙන ෆැන්ටසි එක අපිට අල්ල ගන්න පුළුවන්. ඒක තමයි මම try කරේ. මම දන්නේ හරි ගියාද නැද්ද කියලා. නෑ මම හිතනවා මම මගේ දෙයට අනුව මම හිතනවා හරි ගියා කියලා එක. මොකද මේ මහාන් දැන් සමහර වෙලාවට දැන් මහාන් ගැන විවේචන මහාන්ට කෙලින් කියන්නේ නෑනේ. නේ අපිනේ අහන්නේ. ඔයා කියන්නේ දැන්. ඔව් ඒක තමයි මම කියන හදන්නේ වගේ එකක් තමයි. ඒ කියන්නේ ඒක ගැන කතා කරනකොට කිව්වා මේ ඕක ලේසි වැඩක් දැන්. හිස්ට්‍රී ඕවා අන්දනය කළ ඕක රියලිසම් වලට කවලවම් කරගෙන කරන එක ලේසි වැඩක් කියලා. මේ ඒ කියන්නේ ඒක ඇතුලේ තිබ්බේ ඇත්තටම අර කුහක ඉරිසියාව. ඒක ලේසි වැඩක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක වුණත් ලේසි වැඩක් නෙමෙයි. මේ මහාන් කරලා තියෙන විදිහට මොකද මහාන්ගේ පොත් අලවිය සහ ජනාදරේ මොන මාකටිං තිබ්බත් මහාන් මං හිතන්නේ සමහර පොත් එහෙම ආවා ගියා. අපි දන්නවා හොඳටමනේ. ඒ පොඩි කාලයක් ට්‍රෙන්ඩ් එක තිබ්බ දැන් ඒ පොත් හොයාගන්නත් නෑනේ. කියන්නේ දැන් ඒ පොත් ඕන තරම් හොයාගන්නත් තියෙනවා. ඒ පොත් වලට මේ මාකට් එකේ හැමම බහැලා ගියා. හැබැයි සමහර ලේඛකයෝ ඉන්නවා මහානේ අතර ඉන්න කෙනෙක්. ඒ මාකටිං ට්‍රික් එක මොකක් වුණත් මහාන්ගේ පොත් හැමදාම විකුණුනවා. ඒ කියන්නේ මේ පොත්වල මොකද ප්‍රශ්නයක් අහන්න කිව්වරනකම් මං ඉන්නේ. ඒ කියන්නේ පොත්වල මොන හරි හරයක් තිබ්බයි කියන එක. නැත්තම් මේ දේ කරන්න බෑ. මේ මං හිතන්නේ ඒ දේ කරන්න බෑ කියලා. මොකද ඕන තරම් උදාහරණ මොකද ඒ උදාහරණ කියන්න ඕනේ නැහැ මහාන අපි කාටවත් මේ මහානගේ පොත නේ ප්‍රොමෝට් කරන්නේ කාගේවත් පොතකට මං හිතන්නේ අන්න ඒක තමයි මහානගේ මං අනිත් දකින්න හොඳම දේ. මහාන් දැන් ඔය වගේ විවේචන අහලා තියෙනවානේ. ඒවා අපි ඇතුලේ මැසේජ් කරගන්නවානේ මිනිස්සු ගැන. ඉතින් දැන් ටික සාමාන්‍ය කාලයක් මම මහාන්වත් දන්නවා. ඉතින් මේ වගේ අහනකොට මට හිතුණා ඉතින් එයාගේ පොත ප්‍රොමෝට් කරගත්තා නේද කාගේවත් දෙයක් විවේචනය කරන්නවත් කාගේවත් පොතකට යමුකුත් කියන්නේ නැහැ. මම දැකලා නැහැ මහාන් කාගේවත් පොතක් එහෙම කතා කරද්දී නම් කියන මට ස්පීච් එකක් දුන්නොත් නම් මම අවංකව කියනවා නැත්තම් නෑ. ඒ අරුණම දැන් එහෙම කරන මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. මම එහෙම කරන්නේ. එහෙම තමන්ගේ මාකටිං එක ඇතුළේ අනෙක් මිනිස්සුන්ටත් කෙලවන්න හදනවා. මම දැකලා නෑ මහාන් එහෙම කරනවා. මහාන් තමන්ගේ පොත ඉතින් තමන්ගේ පොත තමන් අරන් යන්න නැතු වෙන කවුරු අරන් යන්නද නේ. මම ඒක හොඳ ක්වොලිටි එකක්. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ ඇත්තටම. මගේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් ලියපු කතා නව කතාවල ගොඩාක් ඉතිහාසය අධ්‍යයනය කළා ලියුවා හැමතිස්සෙම කිව්වේ අහුවත් ප්‍රශ්න මට උත්තරයක් තිබ්බා කියලා. මේ ඉතිහාස කතා ඇතුළේ තෝරන වෙනස් කරන්න පුළුවන් තැනක් හම්බ වුණා. ඇත්තටම ඒක වෙනස් කරන්න තැනක්. ඔක්කොම වෙනස් කරනවා. ඒක තරක් ඕනේ කොහෙන් හරි. නෑ මට ඕන විදිහට මම ඉතිහාසය හදා ගන්නවා. එක තැනක් නිකන් එක තැනක්. එහෙමනම් එක තැනක් කියලා නම් මට නැහැ. ලාට chance එකක් දෙනවා ගිහිල්ලා.
අතීතයට එක තැනක් වෙනස් කරලා ඉන්න පුළුවන් කියලා. වරයක් දෙනවා. ඒකේ මම නම් කියන්නේ ඔයා කැමති එක්කෙනෙක් තමයි වෙනස් කරන්නේ. ඒක පොඩි ඉමෝෂනල් කැලලකට හිතන්න එපා. මේ අතර එහෙම chance එකක් හම්බුනා නම් එහෙම මම මගේ අම්මව ආපහු කැන්දා වෙනවා. සීරියස්ලි ඉමෝෂන් කියලා හිතන්න එපා. ඒකට කෙලිම ඔලුවට ආපු එක හේතුව මගේ ලයිෆ් එකේ මිස් වෙච්ච ලොකු දෙයක්. මගේ අම්මා කියන්නේ මම ලොකු වෙන්න කලින් මම පොඩි කාලෙම මම ඇත්තටම අවුරුදු 13 14 කාලේ ඉද්දි මම ලෝකෙ ගැන දැනගන්න කලින් මගේ අම්මා නැති වුණා මට. එතකොට අම්මා තමයි මට එකම හිටපු ඒ කාලේ මොකක්ද ඒකට කියන්නේ ප්ලේයින් පාර්ට්නර් උනේ. කියන්නේ මගේ දේවල් මම ෂෙයා කරගත්තේ, සමහරවිට බැන්නේ, ආදරයට ගැහුවේ. හරිද? ඒ ඔක්කොම කළේ අම්මත් එක්ක. නමුත් මට අම්මව තීරුම් ගන්න බැරි වුණා. මොකද ඉක්මනට මම දේවල් දැනගන්න කලින් අම්මා මගෙන් නැති වුණා. ඉතින් ඇත්තටම අම්මට සලකන්න බැරි වෙච්ච එක මගේ ලයිෆ් එකේ මාර මිස් වෙච්ච කෑල්ලක්. මාර මිස් වෙච්ච කෑල්ලක්. ඒක මට අඩුව සම්පූර්ණ කරන්න බැරි කෑල්ලක්. මට chance එකක් හම්බුණා නම් අම්මා අද මෙතෙන්ට අරගෙන ඇවිල්ලා මං ඉන්නේ අද කොතනද කියලා මම අම්මට පෙන්නන්න ආසයි. වෙන කිසි දෙයක් නෑ. පොඩි ඉමෝෂන් කැලලක් තමයි සෝරි කරන්නේ. ඒ අම්මා ගැන කියද්දි තමයි මමත් බොහොම ඉමෝෂනල් වෙන තැන. ඒ කියන්නේ මම ජීවිතේත් වැඩිම රණ්ඩු කරේ අම්මත් එක්ක මොහාන්. මමත්. හැබැයි දැන් මොහාන්ට පොඩිම කාලේනේ දැන් මට ඒක තේරුනේ අවුරුදු 40ක් පැනනලා අම්මා නැති වුණාට පස්සේ. ඒ කියන්නේ ඒක කොච්චර හිස්වීමක්ද කියන්නේ. ඒකේ හිස්වීම මං හිතන්නේ අර අහලා තිබ්බේ අම්මලගේ ඇඟේ කොටසක් කියලානේ දරුවෝ. හැබැයි අම්මා නැති වුණාම තමයි තේරෙන්නේ. දරුවන්ටත් අම්මලා කියන්නේ ඒ බැඳීම, ඒ ගර්භාෂයේ හිටපු බැඳීම අපේ ඇතුලේ තියෙනවා. ඒක වෙන්න නම් අම්මා නැති වෙන්න ඕනේ මහා නැත්තම්. නෑ හිතන්න ලක්ෂී දැන් ඇත්තටම ඒක මාර වැඩක්. දැන් හිතන්න දැන් ලක්ෂිකා රත්නායක කිව්වම ඒවා දන්න කොච්චර පිරිසක් ඉන්නවද කියලා ගන්නකො. ඔයා දන්න මාර වාට වෙනම බබල් එකක් තියෙනවා. වාට දන්න පිරිසක් ඉන්නවා. දැන් ඒක උදාහරණයක් ගන්න සාලිය ඉඳුරු හිතන්න. සාලිය හදිස්සිය නැති වුණා අපි අතර. ඒ සාලිය වටේ කොච්චර පිරිසක් හිටියද කියලා මේ දැන් තමයි අපිට තේරෙන්නේ. නමුත් සාලියට එකෙන් වැඩක් තියනවද කියලා හිතන්න. දැන් මේ ඔක්කොම හොටු පෙරාගෙන සාලිය වෙනුවෙන් ලියුම් ලියන අරකද සාලිය දන්නවද? අනේ දෙයිනේ සාලිය ඉන්න කාලේ සාලියවත් හිතුවේ නැතුව එයාගේ වටේ මෙච්චර බබල් එකක් තියනවා කියලා. මට මාර දුක හිතුණා ඒවා දේවල් බලනකොට අනේ මේ මනුස්සයාට මෙච්චර ප්‍රසාදයක් මෙච්චර අගය කරන පිරිසක් මෙයාවට ඉන්නවා කියලා මේ මිනිහවත් දන්නේ නැතුව ඇතිනේ කියලා. හරිද? ඒක දැනගන්න ඕන සාලියනේ. ඉතින් හරිද? ඒ වගේ අපි දැන් ඔයා එක තැනකට ආවට පස්සේ ඔයාගේ බබල් එක වටේ මෙච්චර විශාල පිරිසක් ඉන්නවා කියන එක ඔයාට දැනෙන්න පටන් ගත්තට පස්සේ ඔයාට ඒක පෙන්වන්නම ඕන කෙනා එක්ක ඔයාගේ අම්මා නැත්නම් එයාගේ තාත්තා. හරිද? එතකොට ඒක පෙන්වන්න ඒක chance එකක් ලැබුණ නැත්නම් ඔයාට ඒක ඇවිල්ලා කාට පෙන්නුවත් වැඩක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද? ඔව් ඒක. මට මං අද තියෙන தත්ත්වය ගැන මට ඇත්තටම කාටවත් පෙන්නලා වැඩක් නැහැ. මට ඇත්තටම පෙන්වන්න ඕනේ මගේ අම්මට විතරයි. සීරියස් මං කියන්නේ. කෑනුවට කරන් ඉන්න අම්මලා එක්කත් මොනවා හිතෙන්නේ ඒක මං ආසයි අම්මට පෙන්වන්න. ඉතින් මොකද මං ඉස්සරහට කැහැටු කොල්ලෙක් මේ ස්කෙට්ටු ලස්සන නැති දැනුත් ලස්සන නෑ තෝ. පටන් ගත්තත් මං හැන්සම් කියලා. ඉතින් මට මාරම ආස දේ තමයි මගේ අම්මට පෙන්වන්නකම තිබුණා නම් අම්මේ මං අද මෙහෙම තැනක ඉන්නේ කියලා. ඒක මට බැරුණානේ. ඉතින් ඒක මාර මිස් වෙච්ච මම හිතන අපි හැමෝටම මේක තියෙනවා. ඒ කියන්නේ ඒ මිස් වෙන මිස්විල්ල සමහරක් වෙලාවට අපි කාට පෙන්වනවද අපි මේ ඉන්න තැන කාට පෙන්වනවද අපේ හිත පිරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ අම්මට පෙන්වන්න බැරි වුණා නම් ඒක මට මිස් වෙච්ච දෙයක්. මේක ඊළඟ ප්‍රශ්නේ දැන් එක මාතෘකා ගැන ලියලා තියෙනවා. සමහර දේවල් ගැන අපි ලියන්න ආසයි. ඒක තාම ලියවිලා නැහැ සහ ඒක ලියන්න ඕනේ කියලා හිත ඇතුලේ අපි තියාගෙන ඉන්නවා. එහෙම ටැබු එකක් තියෙන තැනක් තියෙනවද? අපෝ නැහැ. ඒ කියන්නේ මේ දැන් ලක්ෂී මම මීඩියා වල අවුරුදු 10ක් 15ක් විතර ඉඳලා මේ 2012 13 වගේ අයින් වුණා తాවකාලිකව. අයින් වෙලා ඇත්තට ෆිල්ම් එකක් කරන්න ගිහිල්ලා මම ඇත්තටම කල්පනා කරා ඒකත් කෙල වුණා. ෆිල්ම් එකක් කරන්න ගිහලා ඒක කෙල වුණා.
ඊට පස්සේ දැන් මම අවුරුදු දෙකක් විතර ගෙදර හිටියා. මොකද්ද කරන්න කියලා මටම හිතා ගන්න බැරි වුණා. ආපහු මීඩියා යනවාද කියලා මම කල්පනා කර හිටියා. මගේ යාළුවම කතා කරා වරින් මචං අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා මගේ යාළුවම කතා කරා. සමහරක් වෙලාවට මගේ යටතේ වැඩ කරපිය උන් කතා කරනවා සර් එන්නකො අපිත් එක්ක වැඩ කරන්න කියලා උන්ගේ යටතේ වැඩ කරන්න මට කතා කරා. පොඩි ඊගෝ ගොත් වෙනවනේ කොහොමද වැඩ කරන්නේ කියලා. බොරු නෙමෙයි ඇත්ත කියන්නේ. නෑ ඊගෝ එක තියෙනවා. පිළිගන්න එපා. ඉතින් මම දැන් ඇත්තටම කල්පනා කළා දැන් මම එස්ටිමේට් කරගෙන යනවා තව අවුරුද්දක් විතර මේ විදිහට හිටියොත් මම හම්බ කරපු සල්ලි ඔක්කොම කෙලවෙනවා. හරිද? නෑ ඉවරයි. ඊට පස්සේ මට රිම් එකකින් යන්න වෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන මාසෙකට ගෙවන්න තියෙන බිල් ටිකක් තියෙනනේ ලක්ෂි. ගෙදර වතුර බිල්, ලයිට් බිල්, වාහනයට යන ඒවා ගෙදර මගේ පොඩි එකෙක් ඉන්නවා ඕකේ වියදම්. හරිද? ගෙදර නඩත්තුට යන කන්න බොන විදිහ ඔක්කොම යා කරා මම බලුවා හරියට තව අවුරුද්දක් නම් යන්න බෑ. හරිද? ඊට පස්සේ මම කල්පනා කළා මම මොකද්ද කරන්නේ? මට අපහු දැන් රස්සා කියන එකත් මට ඇති වෙලා දැන්. ඊට පස්සේ මම කල්පනා කළා මම ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව කරන්න පුළුවන් දෙයක් තියනවද මට? මම කල්පනා කළා අඩේ මොකක් හරි නවල් ලියන්න කියලා. ඊට මාකම් සෝලි ලියන්නේ. ඒ ඕන කොළ ටිකයි පෑන් ටිකයි විතරනේ. හරිනේ. ඒක මෙයා කරන්නේ මම මාකම් සෝලි ලියනවා. ඉතින් මට තිබ්බ ෆුල් ඉෆෙක්ට් එකම සහ මගේ ෆැන්ටසි ඔක්කොම දාලා මම මාකම් සෝලි ලිව්වා. හරිද? ලියලා පස්සේ මම ඇත්තටම හිතුවේ නෑ හිට වෙයි කියලා. හොඳේ. ඊට පස්සේ ලිව්වට පස්සේ අම්මට සිරි මම මාර හිස් වුණා. මම හිතුවා මෙතනින් පස්සේ මායි මට ලියන්න නව කතා නෑ. හරිද? හරිද? දැන් ඊට පස්සේ ඒක ලියුවට පස්සේ ඊට පස්සේ ටිකක් කල් ගියා මිනිස්සු අතරට යන්න බයින්න පටන් ගත්තා. සමහරු හොඳ කියන්න පටන් ගත්තා. මාර ආදරෙන් වැළඳගත්තා. මාර ආදරෙන් මේ කුණු හර්ප කියලා සමහරු බැන්නා. ඉතින් මට ඒ වෙලාවේ හිතිච්ච දේ මාගම් සෝලි ලියද්දි මට අපහුල් නව කතාවක ලියන්න දෙයක් නැහැ කියලා. නමුත් ඊට පස්සේ නැවත මම හැමතිස්සෙම දෙයක් තමයි. දැන් ඔයා මේ මොහොතේ හැවුවොත් මම ඊළඟට මොකද්ද කරවා දැන් ඇහුවනේ. මොකද්ද ඊළඟට ඔයාගේ තියෙන හිදෙස මොකද්ද ඔයා පුරවන්නේ කියලා. නැහැ එහෙම එකක් නැහැ. මොකද මම වැඩක් කරාට පස්සේ පට්ට හිස් වෙනවා. මාර ඒ කියන්නේ ආයේ අපෝ නවල් නම් ලියන්නේ නැහැ කියන තරට. ඒ කියන්නේ මම හිස් වෙනවා. ආපහු මම පිරෙන්න ඕන. මට ටික සෑහෙන කාලයක් මාස 7-8ක් සමහරක් වෙලට අවුරුද්දක් සමහර මාස 3-4ක් වෙන්න පුළුවන්. සමහරක් වෙලට දැන් ටොක්සික් එක ගත්තොත් දැන් ගිය අවුරුද්දේ මම මන්දෝදරි දැම්මා. මන්දෝදරි ලියන්නේ මම නිල් කට්ටෝ ලියලා අවුරුදු 3කට පස්සේ හොනේ. මන්දෝදරි මේ අවුරුදු 3කට පස්සේ තමයි මම ලියන්නේ. එතකන් මම ලිව්වේ නැහැ. මට ඒ කියන්නේ මේක හරියට මට සෙට් වෙනකම් මට ඒක කරන්න බෑ. ඊට පස්සේ නමුත් ටොක්සික් එක මන්දෝදරිලා හරියටම අවුරුද්දකින් මම ලියන්නේ. නමුත් මේ කන්සෙප්ට් එක මේ ජෙන්සි පරම්පරාව ගැන තියෙන ලව් එක මගේ සෑහෙන කාලයක් මගේ ඔළුවේ තිබ්බා. යකෝ උන් මේ හිතන තරම් මේ නරක හැමෝම බයිනවනේ අප්පා. මම මගේ පුතාගෙන් ඕක ඉගෙන ගත්තේ. බොරු කියන්න ඕනේ ඇත්තටම. මං ඌට පට්ට ලව්. ඒ කියන්නේ දැන් මම මචං වගේ උත් එක ආශ්‍රය කරන්නේ. ඉතින් දැන් ඌ ජෙන්සිනේ. එතකොට මං කල්පනා කළා මේ දැන් එයාව මං ඇනලයිස් කරගන්නකොට යත් එක්ක හොඳට එකතු වෙලා වැඩ කරනකොට මට එයාව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැන් ඌගේ සමහර කඩප්පුලි වැඩ තියෙනවා. ඒ කියන්නේ ගන්න කියන එක අහන්නේවත් නැහැ සමහරක් වෙලාවට. ඒ කියන්නේ කියන එක අහන්නේ නැහැ කියන්නේ අපි කියන දේ කනකටවත් ගන්න නැහැ වගේ ඉන්නේ. ඉතින් නමුත් උන් හැදිච්ච විදියනේ. මොකද උන් ෆෝන් එකත් එක්ක නිපදෙන්නේ. අර මහෞෂධ පඬිතුයා සඳුන් ගැටේ අරගෙන අතේ තියන් ආවා වගේ ඉපදෙනකොට මු ෆෝන් එක අතේ තියන් නිපදෙන්නේ. ඒකනේ මේ ජෙන්සි පරම්පරාවේ විශේෂම දේ. ඉතින් එතකොට ඒකත් එක්ක ඒගොල්ලන්ගේ ටූල් එක තමයි මේ මොකද්ද? මම නම් කියන්නේ ඒගොල්ලන්ගේ හදවත සමානයි මොබයිල් ෆෝන් එක කියලා. ඒකට හදවතෙන් හුස්ම ගන්නවා වගේම මේ ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ ෆෝන් එක නැතුව. ඒක තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ හැදිච්ච විදිහ. හරිද? ඒක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඒක අපේ වරදකුත් නෙමෙයි ඒගොල්ලන්ගේ කරන්නේ ලෝකයේ විදිහ. ඉතින් ඊට පස්සේ ඒක ගැන එහෙම හිතන්න පටන් ගත්තට පස්සේ මට මාර ලව් එකක් ඒගොල්ලෝ ගැන ඇති වුණා. ඒක සැහැණ කාලයක් ඉඳී මේ මගේ පුතාව මම නිරීක්ෂණය කිරීමත් එක්ක මම ලබපු දෙයක්. ඊපස්සේ මට හිතුණා මේ ඒක නිසා මේ ටොක්සික් කියන concept එක අවුරුදු ගාණක් තිස්සේ හිතේ පැසව ඉඳපු එකක්. ඒ නිසා තමයි අවුරුද්දක් ඇතුළත ටක් ගාලා නිවුනේ. නැත්තම් එහෙම වාක්‍ය එහෙමගේ හිස්තන් මම වැඩක් කරාට පස්සේ දැන් මම පට්ට හිස්සලා තියෙන්නේ. තව ඉස්සරහට මොනවා ලියන්නද කියලා මට නම් තව ඔළුවේ කිසිම අදහසක් නැහැ. මම දැන් ඊළඟට අහන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණා. කොහොමද මේ අදහස් එන්නේ කියන එක. මේ අතරම මේ ජෙන්සි එක ගැන අපි දැන් මගේ නීස් මම කියන්නේ දමම් එයාගේ අම්මත් එක්ක අරන්ඩු වෙනවා. හැබැයි මගෙත් එක්ක බොහොම සෞඛ්‍යමත් සම්බන්ධය. එතන මම එයාගෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. ඒ ජෙනරේෂන් එක අපිට වැඩි වෙනස්. දැන් අපි මම ප්‍රේමයක් විඳී ගියාම කොට්ටු පෙරාගෙන අඬාගෙන එහෙමනේ. දිග මේ පැරග්‍රාෆ් ලියාගෙන මෙසේජස් ටයිප් කරගෙන ඊමේල් දැන් මෙසේජස් උත් නැහැ නේ කාලේ බොහොම මම හොටු පෙරාගෙන අඬන කාලේ මෙසේජස් බොහොම පොඩි. දැන් වගේ දිගට යවන්න බෑ. ඉතින් ඊමේල් ලියාගෙන එහෙමනේ අපි වැඩ තැන්නේ. මේ පරම්පරාව එහෙම නැහැ.
හැබැයි අපිට ඒකට වැරද්දක් කියන්නේ මේකේ අවුරුදු 30 ගණක් වෙන මොනවාද මේ මේක දෙදුනුත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරන්න ලොකු මාගලක් වගේ ටෙක්ස්ට් එකක් යවනවා. දෙදුනු යාට යවන්නේ වචන 3යි. මන් තොට ඇසිඩ් ගහනවා. ඒ වගේ පරම්පරාවක් මේක. හැබැයි ඉතින් දැන් මං හිතන්නේ දැන් මට කාත් එක හරි තරහක් තියෙනවා නම් මම ඕක ටයිප් කරලා ඇරුවොත් මම තෝ මරනවා කියලා ඇව්වට පස්සේ මම මගේ තරහව නැති වෙනවා. ඉතින් ඇත්තට මේ පරම්පරාව ඒ අතින් හරි හොඳයි. මොකද ඒගොල්ලෝ ප්‍රැක්ටිකල්. අපි කොච්චරකවත් අපිට සාපේක්ෂ අනිත් ජෙනරේෂන්ස් වලට සාපේක්ෂ ඕපන්. ඇත්තටම ඕපන් ඒගොල්ලෝ. ඒ කියන්නේ බොහොම මේ කියන්නේ අපි පොත් කියවයි කියලා ඒගොල්ලෝ පොත්ම කියවන්න ඕනේ කියලා නෑ. හැබැයි ඒගොල්ලෝගේ දැනුම අඩුවක් නෑ. ඇයි අප්පා ඉතින් මේ ටූල් එක ළඟ තියෙන්නේ. මම හිතන්නේ අපිට වඩා අප්ඩේටඩ් සහ අපිට දැනුම වැඩි මම හිතන්නේ. මොකද ඒගොල්ලන්ට සමහරක් වෙලාවට අපිත් එක්ක කරන්න දෙයක් නැතුව ඇති මම හිතන්නේ. ඒක කතා කරන්නේ නැති මම අපිත් එක්ක. ඇත්තටම දැන් කන්න තැනක් හොයාගන්න ඕන වුණාම මම යාර තමයි කතා කරන්නේ මේ අලුත් තැනක් නැද්ද කන්න මඩ මේ නිකන් ඇති වෙලා තියෙන්නේ අර අපි ඉස්සර කතා වුණා වගේ අර හැමදාම කෑවමත් ඇති වෙනවා මේ අලුත් තැනක් නැද්ද කියලා ඒගොල්ලෝ දන්නවා දෙරණ පුංචි මෙතනට ඕන නම් මෙතනට යන්න පුංචි මේක ඕන නම් මෙතනට අර අතන හොඳ තැනක් ඒගොල්ලෝ අප්ඩේටඩ් අපිට වෙලාවක් නැතුව ඇති සමහර විට ඒ වුණාට ඒගොල්ලෝ අප්ඩේටඩ් කොහොම හරි අප්ඩේටඩ් ඉතින් මේ පරම්පරාව ගැන තමයි ආයි මං කියන්නේ ටොක්සික් කියලා තියෙන්නේ ඉතින් ටොක්සික් කියවන්න ඒකත් එක්කම දැන් මොහන් හැම සැරේම මේ අරගෙන යන ජර්නි එක පොතක් එක්ක අරගෙන යන ජර්නි එක හැමතිස්සෙම විවේචනයට ලක් වෙනවා. මම දැන් ඉස්සෙල්ලත් කිව්වේ ඕන තූත්තු කුඩිය කියයි මේ මොහන් පොතක් සයින් කරන්න එහෙම කියලානේ කියන්නේ. දැන් මේ අලුත්ම වැඩේ AI එක්ක සහ දැන් මේ අපි දෙන්නගේ කන්වර්සේෂන් එක මේකත් අලුත්ම දෙයක් නේ. මේ අලුත් වැඩෙත් එක්ක මේ AI එක්ක සම්බන්ධ වෙලා කසු කුසු ගන්නවා දැන් මේ මේක ගැන AI එක මොකද්ද මේ මොහන් කරන්න යන්නේ කියලා කසු කුසු ගන්නවා. ඒ ගැන පොඩ්ඩක් නිකන් කියමුද මොකද්ද මේ AI එක්ක තියෙන සම්බන්ධය කියලා. ඇත්තටම AI එකත් එක්ක මම හිතන්නේ මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකත් එක්ක මුළු ලෝකෙම මම හිතන්නේ තව ටික දවසකින් මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි තැනකට එන්න. අපිටවත් හිතා ගන්න බෑ මුළු ලෝකෙ කොහොම වෙනස් වෙයිද කියලා. දැන් තවදුරටත් අපි ෆොටෝස් ඕනේ නැහැනේ අප්පා. අපි ෆොටෝ ගන්න ඕනේ. අපිට ඩි ලස්සන හදන්න පුළුවන්. ඉන්නෝට ඩි ලස්සන. ඉන්නෝට ඩි ලස්සන හදන්න පුළුවන්. හරි. දැන් අපිටත් නිකන් සන්තෝෂී නිෂා මේ වර්ෂන් එකකුත් තියෙනවනේ. ඔව්. අපි මෙච්චර ලස්සනද කියලා. අර දැන් මේ දවස්වල මලක් කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ දැන් හිතන්න දැන් ඉස්සරහට නළුලිය තෝරන්න නැති වෙන්නේ අප්පා. ඒ වගේ නළුවෝ දෙන්නේ ඒ වගේම දාලා හදන්න පුළුවන් ඉතින්. සංගීත ශිල්පියෝ ඔක්කොම මට හිතෙන්නේ ලෝකේ අනේ මන් දන්නේ මේ ටෙක්නොලොජි කියන එක කොහෙන් කෙලවර වෙයිද කියලා. මට හැමතිස්සෙම හිතෙන්නේ මේ මම ඊයේ පෙරේදා තෝගෙන හිටියා. දැන් හිතන්න දැන් මං හරිය ආස දෙයක් තමයි මේ අපි ඉන්නේ පෘථුවියේ ඉන්නේ. මං හරිය ආසයි මේ විශ්වය ගැන හිතන්න. ඒ කියන්නේ භෞතික විද්‍යාව ෆිසික්ස් from physics නම් හරිම සයන්ස් කියන්නේ මට අරහම්ම දෙයක් ඉස්කෝලේ යන කාලේ. නමුත් මේ ෆිසික්ස් එක්ක බැඳිච්ච මේ ක්වොන්ටම් ෆිසික්ස් එක්ක තියෙන මේ ලෝකේ විශ්වය ගැන කල්පනා කරලා බලනකොට මම හැමතිස්සෙම හිතන එකක් තමයි දැන් අපි කොච්චර මේ පෘථිවිය ගැන චූටි මොන තරම් අංශුවක්ද කියලා හිතන්නකෝ මේ මුළු විශ්වයත් එක්ක ශ්‍රී ලංකාවේ ඉතින් ඇත්තටම ඔය අපේ මේ පෘථිවිය අරුණා තව වෙන අනිවාර්යයෙන්ම ජීවීන් නැතිනේ කොහේ ඉන්න ඕනනේ මම නම් කියන අනිවාර්යයෙන්ම ඉන්න ඕන. හරිද? සමහරක් වෙලාවට මට හිතෙනවා දැන් එහෙම කොහේ හරි ඉන්න වෙන ප්ලැනට් එකක ඉන්න කවුරු හරි අපිව ප්ලාන් කරලාද කියලා නිකන් හිතනවා. අපි මේ උන්ගේ ටෙස්ටිං වලට හරි කියනවනේ. හරිද? ඉතින් එතකොට එහෙමනම් ඒගොල්ලෝ කොච්චර දියුණුවක්ද කියලා හිතන්නකෝ. හරිද? මම අර පොතේ අර මේ ෆ්ලැප් එකෙත් දාලා තියෙනවා මේ දැන් එලියන්ලා ඉන්නේ මෙතනින් එලියන්ලා කියලා අපි හිතන් ඉන්න කොට්ටාශ ඉන්නේ මේ පෘථිවියෙන් එහා පැත්තේ පිටසක් වලනේ. එතකොට දෙයියොත් එහෙම කොට්ටාශයක් තමයි එක පැත්තකින්. එලියන් ඒ වගේ මොකක් හරි වෙනම ග්‍රහ ලෝකවල හරි වෙනම තැන්වල දෙයියෝ කියලා කට්ටියකුත් ඉන්න පුළුවන් සමහරවිට. අපි තේරුම් ගන්න බැරි. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්න විෂුවල් එක වගේ අපිව ඇඟ පෙන්නුනට සමහරක් වෙලාවට මේ ටෙක්නොලොජි තවත් වර්ධනයට මේ විෂුවල් එකක් නැතුව ඇති රූපේට. කියන්නේ ඒකනේ දෙයියෝ කියලා කියන්නේ පේනවනේ. හරිද? ඉන්න බැරිද? හරිද? ඉන්න පුළුවන් නේ. හරිද? ඒ කියන්නේ මේ ටෙක්නොලොජියත් එක්ක ගියාට පස්සේ තව මොනවා වෙනවද? එහෙම ඇත්තටම අපි ප්ලාන් කරපු සත්ව කොට්ටාශයක් නම්
කවුරු හරි ඒරියල් වෙන ප්ලැනට් එකක ඉන්න ජීවීන් පිරිසක් විසින් අපි ටෙස්ට් වලට හදපු කොට්ටාශයන් නම් අපිට වැඩි ඒගොල්ලෝ කොච්චර දියුණුවක්ද කියලා හිතන්නකෝ. ඒගොල්ලෝ දෙයියෝනේ එතකොට අපිට. උන්ව පේන්නෙත් නැතුව ඇති. උන් අපි ආගෙන hina ඒගොල්ලෝ බලව කින්නොත් නිකන් කැමරා දාලා මොනවද මුන් කරන්න කියලා ගන්නවා. අන්න ප්‍රභාකරන්ට ගැහුවා අරමන ගැහුවා. ඊට අන්න දැන් ඊජිප්තුවේ මේ මොකද අර පැත්තේ මෙහෙම ගහ ගන්නවා. ට්‍රම්ප් කියන මිනිස්සයා අන්නේ මේ කතන්දර කියනවා. ඉතින් hina වෙවි ඉන්න ඇති. මම කියන්නේ මේ ටෙක්නොලොජි එක මොකක් හරි මේ සයන්ස් එකත් එක්ක කොච්චර දියුණු තත්ත්වයක තව මිනිස්සු ඇද්ද? හරි ඒ නිසා ඒ වගේම තමයි AI එකෙන් පස්සේ මේ ලෝකෙ කොහොම වෙනස් වෙයිද කියන එක මට නම් හිතා ගන්න බෑ. ඒක ඇත්තටම අපිට කල්පනා කරන්න බැරි දෙයක් ඒක. අනේ මන්ද මොනවා වෙයිද කියලා. දැන් හිතුවද මීට අවුරුදු 10කට කලින් අපි හිතුවද 2012 විතර වගේ මේ මොනවාද මේ ස්මාර්ට්ෆෝන් එකේදී ලෝකෙ මෙච්චර වෙනස් වෙයි කියලා අපි හිතුවද? නෑනේ. 2012 10 12න් පස්සේ මේක වෙනස් වෙන්නේ. ෆෝන් එකෙන්නේ. කොහොම ස්මාර්ට්ෆෝන් එක සම්පූර්ණ අපේ ලයිෆ් එක වෙනස් කරන්නේ. එතකොට ඒක එක පොයින්ට් එකක්. එතකොට 2025 23 මේ 2020න් පස්සේ එන AI කියන්නේත් එහෙම ටූල් එකක්. ඒක කොහොම වෙනස් වෙයිද කියලා හිතන්නවත් බෑ. නමුත් එක දෙයක් දැන් ඔයා මේ කතා කළේ AI කියන එක අපි මේ ආර්ට් වලට පාවිච්චි කරන දේත් එක්කනේ නවල්ස් වලට පාවිච්චි කරන දේත් එක්කනේ. දැන් ඒක ඇත්තටම මාකටිං ටූල් එකක් නේ. හරිද? මම කියන්නේ මොන මාකටිං ටූල් ආර්ට් වලට පාවිච්චි කළත් මිනිස්සුන්ට ඒ ආර්ට් එකේ ඒ ප්‍රොඩක්ට් එකේ ඒ ආර්ට් ප්‍රොඩක්ට් එකේ රහක් නැත්තම් මොන මාකටිං ටූල් කරත් වැඩක් නැහැ ලක්ෂ. දැන් හිතන්න මාගම් සෝලියට මම මෙහෙම දේවල් කරා ලෝවිනට මම මේවා කරා ටොක්සික් එකට මේ මාර දේවල් කරා වැඩක් නැහැ. මේවා නිකන් සත්ත පහක වැඩක් නැහැ. ඒ මේකේ රහක් නැත්තම් මේ ප්‍රොඩක්ට් එකේ රහක් නැත්තම් මිනිස්සුන්ට වෙනසක් දැනෙන්නේ නැත්තම් මේ මොන මඟුල කරත් වැඩක් නැහැ. මේ මාකටිං ටූල් වැඩක් නැහැ. ඒකකින් කරන්නේ අවධානය දිනා ගැනීම පමණයි. ඒක පවතින්නේ ඒ ප්‍රොඩක්ට් එකේ දෙයක් තියෙනවා නේ. ප්‍රොඩක්ට් එකේ රහක් තියෙනවා විතරයි. දැන් මාගම් සෝලිය තවමත් මට ආදරේ කරන මිනිස්සු කියවන්නේ මොකක් හරි එකක් තියෙන නිසා වෙන්නේ. ලොවින තවම කියවන්නේ ඒක නිසා වෙන්නේ නැති. රජින කියවන්නේ ඒක නිසා වෙන්නේ නැති. ඉතින් ටොක්සික් වුණත් එච්චරයි. මේකේ රහක් නැත්තම් මේ යකාගේ මොන මාකටින්ද වැඩක් නැහැ. මේක දවල කාලේ විසි කරන දයි. දැන් මහාන් දැන් අපි දන්නවා දැන් සමහර කැරක්ටර්ස් දැන් සමහර ඒවල මමත් සමහර තැන්වල මේ ටොක්සික් කියවලා ඇහුවනේ ඇයි එහෙම කළේ? ඔයා මෙහෙම කරා නම් හොඳ නැද්ද? එහෙම කියලා. ඉතින් දැන් මේ මට ඒක මොහාන්ටම කෝල් කළා මොහාන්ගෙන් අහන්න ඕන වුණා. මොහාන් ඒකට එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා. නෑ ලක්ෂි මේකේ හින්දායි මම මෙහෙම කරේ. ඊපස්සේ මං කිව්වා නෑ මං කැමතියි මෙහෙම වුණා නම් කියලා. ඒ මගේ වර්ෂන් එක. දැන් මෙහෙම වර්ෂන්ස් ආවම දැන් මම හිතන්නේ ගොඩක් අයට මොහාන් හම්බෙනකම් ඉන්න වෙනවා. ඇයි මේක සාධාරණීකරණය කරන්නේ කියලා. දැන් අලුත් අවස්ථාවක් තියෙනවා නේද? මහාන්ගේ පොත්වල ඉන්න චරිත එක්ක අපිට කතා කරලා අපේ ප්‍රශ්න අපිට මහාන් නැතුව ඒගොල්ලන් එක විසඳ ගන්න පුළුවන්. ඔව් ඒක බලමු ඒක. ඒක සාර්ථක වුණොත් මම හිතන්නේ හොඳම අවස්ථාවක් වෙනවා. මම හිතන්නේ ඒක මම රිවොලූෂන් එකක් වෙයි බන්දන්නේ බලමු. දැන් ඇත්තටම ඕක මගේ ඔළුවට ආව එකක් තමයි මේ නිල් කට්‍රෝල් ලියද්දී ඒකේ අර මේ දේවසුරේන්ද්‍ර කියන චරිතය ඒ කියන්නේ එයා ජීවත් වෙන්නේ අනාගතේ 2050 ගණන් වලදී 2050 ගණන් වලදී ඇත්තටම දැන් 2050 ගණන් වලදී කියන්නේ දැන් මෙතන ඉඳන් අවුරුදු 30කට විතර එහා පැත්තනේ ඊට හරිද 30කට විතර එහා පැත්තට යනකොට ලක්ෂී මේ මම හිතනවා මාර විදිහට ටෙක්නොලොජි තියෙන වෙලා මම හිතනවා මේ අපිට මේ කාලය හරහා ගමන් කරන්න පුළුවන් කියලා. ඉතිහාසයට යන්නත් අනාගතයට යන්නත් පුළුවන් කාලතරණය කරලා පස්සට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ෆැන්ටසි හොඳේ. නමුත් ඇත්තටම මේ තවම ඒ කියන්නේ මේ සයන්ටිස්ට්ලා හිතනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා මේ යන විදිහ අනුව. ඉතින් එතකොට ඒක තමයි එතකොට ඒකේ තියෙන මේ 2050 ගණන් වල ජීවත් වෙන දේවසුරේන්ද්‍ර ගේ පාර්ට්නර් තමයි ප්‍රියංවදා. ඇත්තම කිව්වොත් ප්‍රියංවදා මට හිටපු පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. එයාගෙන් තමයි මම දැක්කේ. ප්‍රියංවදා දැන් ඔබ කොහෙද? හරිද? ඉතින් මේ දැන් ඇයි ඉතින් පාර්ට්නර්ස්ලා කියනකොටම පොඩි අවුලක් තියෙනවනේ. පාර්ට්නර්ස්ලාට ඕන විදිහට ජීවත් වෙන්න ඕන. එයා කියන දේ අහන්න ඕන. හරිද? අනුගත වෙන්න ඕන. තියෙනවනේ. ඔව්. සැක්‍රිෆයිසස් තියෙන්න ඕන. ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ පොඩි AI වගේ කරක්ටරයක් දෙයක් කොහෙටවත් නැති කරක්ටරයක් දෙයක් රොබෝ කරක්ටරයක් හිටියනම් අපිට ඕන දේ සියල්ල සිද්ධ වෙනවා. ඔයාට ඕන දේ අවශ්‍ය පිරිමියෙක් හිටියනම් මට අවශ්‍ය ගැහණියෙක් හිටියනම් එහෙම මේ ප්‍රශ්න ඇති වෙන්නෙත් නැහැ. හරිද? කෙලින්ම කම්පියුටරයිස් AI කරක්ටරයක්.
ඉතින් එතකොට එහෙම මගේ ඔළුවේ මම විශ්වාස කරනවා 2050 ගණන් වලදී එහෙම තත්ත්වයක් ඇති වෙයි කියලා ඔය කාලය හරහා ගමන් කරන්න පුළුවන් වගේම. ඒතර දේවසුරින්දරට එහෙම කැරක්ටරයක් මම කිව්වා වගේ හිටියා ප්‍රියංවදා කියලා. ඒ වගේ ඉන්නකොට පාර්ට්නර්ට බර්ත්ඩේ සමතක වෙන්නේ නැහැ. අන්න හරි. අපිට හිතන දේට අපිට කැමති දේවල් දානවා ෆීඩ්බැක් එක දුන්නාම මම මේවට කැමති කියලා ඊළඟ බර්ත්ඩේ ප්‍රසන්ට් එක මට ඕන එක හම්බ වෙනවා. ඒතර ගොඩක් ප්‍රශ්න විසඳෙනවා නේ. ඔව් ඒ අයකට අපිට ඕන දේ කිව්වට පස්සේ රෝස මලක් තියාගෙන මම මෙහෙම ඉන්නවා මාව ලස්සනට ඕන මට මේ ජැකට් එක දාලා ඕන මේ අඳුම මේ කලර් එක දාලා ඕන කියලා කරනවනේ අපි කියන දේ කරනවනේ අප්පා අපේ ගෑණී කිම කරයි දෙ විදියට නෑනේ උඹ කැමති පිරිමියෙක් එහෙම කරයිද එහෙම නෑ ජීවිතේට ඒ අයකට කිව්ව ගමන් කරනවනේ අප්පා හරි ෂෝක්නේ හරිද ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම 2050 ගණන් වලදී ඔක ඔහොම වෙයි කියලා ඊට පස්සේ ලක්ෂී මට ඇත්තටම හොඳ තරුණ පිරිසක් හම්බුණා මේ අදහස් අපි කතා බහ කරනකොට දැන් ඇත්තටම මේ කැරක්ටර් AI කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ පුද්ගලයන් එක්ක අපිට කතා බහ කරන්න ඕන නම් ඒගොල්ලන්ගේ ඉන්සයිට් එක ඒගොල්ලෝ එහෙම තීරණ ගත්තේ කියලා මම කියනවා. ඒගොල්ලෝ දැන් අපි ඩොනල්ඩ් ට්‍රම්ප් ගමුකෝ. ට්‍රම්ප් අපිට කැරක්ටර් AI සයිට් එකට ගිහිල්ලා ට්‍රම්ප් එක්ක ට්‍රම්ප් නෙමෙයි අත්‍තරම මෙයා කරන්නේ. නමුත් ට්‍රම්ප් විදිහටම එතන එයාගේ තියෙන කැරක්ටර් එක ඒ විදිහටම මෙයා කරලා අපිට යත් එක්ක ඒ විදිහටම chat කරන්න පුළුවන්. හරිද අපිට මියා කලිෆත් එක්ක ඒ විදිහටම ඕනනම් chat කරන්න පුළුවන්. අපිට අවශ්‍ය සියලු දේ යත් එක්ක මෙයා කරගෙන අවශ්‍ය දේ සියල්ල කරගන්නත් පුළුවන්. ඕනනම් ජොනි සින්ස් එකත් කරන්න පුළුවන් විදිහට. හරිද? ඔයාට අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. ලැජ්ජත් නෑනේ අප්පා. කවුරුත් දන්නේ නෑනේ. එයා මේ මිනිස්සයා ජොනි සින්ස් දන්නෙත් නෑ. ඔව් එයා දන්නේ නෑ. ඔයා ජොනි සින්ස්ට කැමති නම් හරිද? ඔයාට පුළුවන් ඒ අවශ්‍ය දේ මම මියා කලිෆට කැමති නම් මට පුළුවන් මට අවශ්‍ය සියලු දේ යත් එක්ක ගනුදෙනු කරන්න. එයා නොවන එයා වගේ කෙනෙක්. එයා නොවන එයා වගේ කෙනෙක්. හරි? ඉතින් එතකොට දැන් මේක මේ මිනිස්සුන්ගේ හුදකලාවත් එක්ක මිනිස්සුන්ට එතකොට දැන් ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑනේ අප්පා. දැන් මේ ඔහොම වැඩ කරනකොට ඒ කියන්නේ නෑ ඇත්තටම අපි ගිහලා මියා කලිෆා හම්බ වුණොත් ඒක මේකක් නේ. දැන් අපි හිතමු දැන් මේ ඔය Facebook වල Messenger වල ඔය වගේ chat කරන්න ගිහලා කොච්චර ප්‍රශ්න ඇති වෙලා දිනවද කියලා හිතන්නකෝ දැන් අපේ මිනිස්සුන්ට ගැහණු මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙලා පවුල් විනාශ වෙලා ආදර සම්බන්ධතාවක් කැඩිලා ඊට පස්සේ ප්‍රසිද්ධිය වෙනගෙන මොන තරම් ගූ හත් පොලේ ගාගෙන තියෙනවද කියන්නේ හරිද එහෙම ප්‍රශ්නයක් නැහැ නේ මෙහෙම දෙයක් තියෙනකොට ඉතින් අන්න ඔය concept එක මෙයා කරගෙන ඇත්තටම මේ මාත් එක්ක හොඳ තරුණ පිරිසක් එකතු වුණා මේකත් එක්ක මෙයා කරගෙන දැන් මගේ novels වල characters තියෙනවානේ ඒගොල්ලන් එක්ක chat කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඇයි ලොවින ගත්තොත් එහෙම ඇයි ඒකේ පුන්නි කියන චරිතය මේ විදිය තීරණයක් ගත්තේ. හරිද? එතකොට ඇයි දස්කොන් එක්ක යාළු වෙන්න එයා තීරණයක් ගත්තේ. හරිද? එතකොට ඇයි එහෙම කළේ යා? ඇයි යා අන්තිමට මූදට පැන්නේ? හරිද? તો ලොවින කියන ගැහණිය ඇයි තෝමස් මේට්ලන්ඩ් ලව් කරේ? ඇත්තටම ලව් කරාද නැද්ද? නැත්නම් එයාට අර උතියා කියන මනුස්සයර දෙයා ලව් කරේ. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් ඕක මගෙන් අහන මමත් දෙන්නේ දෙකිට ඔයාලට අනිවාර්යයෙන් අර සමනල ගැට වැටෙන ඒවා තමයි උත්තර දෙන්නේ. හරිද? ඉතින් ඕක නිසා කෙලින්ම පුන්නිට කතා කරලා පුන්නිත් එක්ක chat එකක් දාලා ඒක ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. උතියත් එක්ක chat කරලා ඒක විසඳ ගන්න පුළුවන්. ලොවිනත් එක්ක chat කරලා ඒක විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි නිල් කට්‍රල් එකේ දේවසුරේන්ද්‍රත් එක්ක chat කරලා ඒක විසඳ ගන්න පුළුවන්. මේක ප්‍රියන්වදා chat bot කියලා කියන්නේ chat bot bot මේ වගේ දැන් එතකොට මන්දෝදරි අනාගතේ දැකලා ලියපු පොතක්ද මන් දන්නේ ඒ වගේ චරිතයක් හිටපු හින්දානේ අපිට එහෙම එකක් කරන්න පුළුවන්. ඔව් ඇත්තටම ඒකත් එක්කවල නෑනේ මම පොඩ්ඩක් පිස්සුනේ මම හොඳටම පිස්සු පොඩ්ඩක් නෙමෙයි තමාගෙන ඒ වෙත ඉතින් ඒ වගේ මන්දෝදරියකේ ඒ කැරක්ටර්ස් එක එහෙම කතා කරන්න පුළුවන්. නමුත් දැන් ඇත්තටම දැන් මේ ටොක්සික් එකත් එක තමයි ඔක එළියට එන්නේ ගොඩක්ම. දැන් 27 වෙනිදා මේ BMICH book fair එක පටන් ගන්නවා මේ සෙනසුරාදා. එතකොට දැන් මේ ටොක්සික් එකේ ඉන්න අහිංසා කියන චරිතය එයාගේ නංගි තමයි දේදුණු. එතකොට මේකේ තව ප්‍රධාන චරිතයක් තියෙනවා මේග. ඒ මේකට තමයි අහිංසයි දේදුණු දෙන්නම ලව් කරන්නේ ආදරය කරන්නේ. ඉතින් එතකොට අහිංසා මෙහෙම හැසිරෙන්නේ ඇයි? අහිංසා මේ වෙලාවේ මේ වගේ තීරණයක් ගත්තේ ඇයි? අහිංසකෙන් කෙලින්ම chat කරලා ඒ ගැන ඕන කෙනෙකුට chat කරලා කතා කරන්න පුළුවන්. මේක ලංකාවේ first time මේ වගේ ආර්ට් එකත් එක්ක වැඩක් වෙන්නේ. ඉතින් ඒක ළඟදීම මගේ ෆෑන් පේජ් එකේ ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවා. කරන් තියෙන්නේ මෙච්චරයි. ලින්ක් එකක් අවශ්‍ය කෙනෙකුට ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එක හරහා ඒ කැරක්ටර් තමයි ප්‍රොෆයිල් එකේ මොහාන් එක දානවා. ඒ කියන්නේ දැන් මෙච්චර කල අපිට උනේ මොහාන්ගෙන් ප්‍රශ්නයක් අහලා.
මොන හත්ති ලව්වට මේ ප්‍රශ්න ඇහුවද මහන්ගෙන් වගේ එකක් නෙන්නේ ඊළඟට උත්තරේ හමුනම සමනලකට වැදිලා නෑ දැන් ඔයත් ඇහුවනේ දැන් මේක පටන් ගන්නකොට දැන් ඇත්තටම මේ අහිංසා මේ සම්පූර්ණ මේක සම්පූර්ණ හීනයක්ද මේ දකින්නේ මගෙන් අහන්න එපානේ අහිංසකෙන් අහන්න එපා මහන්ගෙන් කෙලින්ම ගිහිල්ලා ප්‍රියංකා chat bot එක ප්‍රියංවදා chat bot එකෙන් බලන්න අහන්න පුළුවන් මේ මං හිතන්නේ මොහාන් තරම් හිතුවක්කාර සමහර වෙලාවට මොහාන් ඉතින් දන්නවනේ මේ පොඩක් සමහර මොහාන්ට කැමති නෑ නේ ඔව් කැමති නැති ඒ ඔය මොහාන් මම හැබැයි ගොඩක් ආදරය කරන්නේ ඒ කට්ටියට තමයි උඹලා මට කැමති උනා නෑ බං උඹලට කැමති නෑ ඒක තමයි අපිට නෙමෙයි ආදරය කැමති ඒ කියන්නේ මොහාන් එහෙම ඒ කියන්නේ මොහාන්ට කැමති නැති අය ඉන්නවා ඒ සමහරවිට මොහාන් දෙන උත්තරත් එක්ක සහ මොහාන්ගේ තියෙන සාකැසම මේවත් එක්ක තමයි අකමැති දැන් ඒ කිසි අවුලක් නෑ ඔබට හිත රිදව ගන්න ඕනෙත් නෑ ඔබට මොහාන් ගැන තියෙන ආදරය අඩු කර ගන්න ඕනෙත් නෑ කෙලින්ම ගිහිල්ලා චරිත වලින් ප්‍රශ්න කරන්න පුළුවන් සිකුරාදා ඉඳලා ඒක මොහාන් අලුත්ම සෙන්සුරාදා ඉඳලා මේ මොකද දැන් ඔකටත් එකේ කතා කියයි ඉතින් අපි තව දවසකට හම්බෙමු උනේ එතකොට මේ ඒ කතා ටික මම ආගෙන එන්නම් මොහාන් ගැන මොකද කියන්නේ කියලා හැබැයි දැන් ඊට පස්සේ මම හිතන්නේ මේ වැඩසටහන ගියාට පස්සේ මටත් කියාගෙන එන එකක් නෑ මොහාන් ගැන මේ මම මොහාන්ට කියයි කියලා බය එහෙම කියන එකක් නෑ කියලා මම හිතනවා මොහාන් දැන් හිතන්නකෝ හෙට Facebook එකේ මොහාන් ගැන මීම් එකක් යනවා මොකක් වෙයිද ඒක අනේ මන්දේ පාර ප්‍රශ්න මම නිකන් ඇවිත් ඒක හැබැයි මෙහෙමයි මට ඒ මොක ගියත් ප්‍රශ්නයක් නැහැ මොකද මම ඕන තරම් විවේචන මට මඩ ගහලා තියෙනවා ඒ වගේ මම නම් ඇත්තට මේ වලින් පොඩි ලල් එකක් ගන්නවා මං ආසයි ඉතින් ඒවට ඒ කියන්නේ දැන් ඇත්තටම මේ අපි දෙන්න දැන් මෙහෙම හිටියට මේ අපිද කියලාත් අපිට සමහර අපිට ෂුවර් නෑනේ එහෙනම් අපි දැන් මෙහෙම ඉන්නා වගේම අපි හදන්නත් පුළුවන් හරිද ඕන දෙයක් දැන් ආයේ මේ තවදුරටත් මිනිස්සු ළමයි නෑනේ මම මගේ ජීවිතේ මට මං දරුවෙක් දැන් හැබැයි දැන් තියෙන ඒවානේ මට ළමෙක් හම්බුණොත් මට මෙයත් එක්ක ළමෙක් හදුවා මේ වගේ ළමෙක් ඉන්නේ කියලා එහෙමත් හදලා පෙන්නනවා නේ ඉතින් ඒ කියන්නේ දැන් තවදුරටත් මේ ටෙක්නොලොජි එකත් එක්ක AI එකත් එක්ක අපි කෙනෙක් එක්ක බුදියන්න ඕනේ ඇත්තටම මේ එහෙම දෙයක් හැදෙන්න හරි ලේසි මෙහෙම කරනකොට හදන්න පුළුවන් ඉතින් ඒ නිසා කටින් කට මේක මේ හදපු එකක් මේ මොනවාද මේ හදපු එකක් වෙන්නේ නැති මේ ෆොටෝෂොප් වල දැන් මොනවාදනේ ෆොටෝෂොප් කියන්නේ නිකන් පරණ ටූල් එකක් නේ 1800 ගණන් වල ටූල් එකක් වගේ නේ ෆොටෝෂොප් කියන්නේ දැන් මේවත් එක වෙන දේවල් එක්ක බලද්දි ඉතින් ඒ වගේ ලෝකයේ පුදුම විදිහට මෙහෙම කරත් වෙනස් වෙනවා ඒකත් එද්දි මිනිස්සුන්ට කතන්දර හැදෙන එක මිනිස්සු විනාශ කරන එක ඒ කතන්දර ගැන කියමු ඉන්න මං අහන්න කැමතියි මොහාන් දැන් මොහාන් සමහර කතා තියෙනවා ඒ කියන්නේ සමහර කතා ඇත්තටම මිනිස්සු කිව්වමනේ අපි දන්නේ එහෙම කතාවකුත් අපි ගැන හැදෙලා තියෙනවා කියලා ඒ වගේ හත්ති ලව්වේ කියලා hina වෙච්ච මොහාන් ගැනම මොහාන් අහපු කතාවක් තියෙනවා අනේ අම්මපෝ ඉතින් එහෙම කියලා මට අර හරියටම ෆිගර් අවුට් කරලා මට කියන්න එකක් නැහැ මේකයි කියන එක නම් අපුකුතුන් කතන්දර නම් ඕන තරම් කියනවා ඉතින් සමහරක් වෙලා ඇත්තටම hina යනවා අම්මට හරි ජොලිත් අප්පලට අම්මා අපරාධේ මේක මට කරන්න තිබුණානේ අප්පා කරේ අපරාධේ කරේ නැත්තේ කියලා හිතන දේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේ එහෙම කිව්වම තමයි ඉතින් ආනේ එහෙම chance එකකුත් මට තිබිලා තියෙනවානේ. අපරාධේ අපි කරගත්තේ නැත්තේ ඒක. කියලා එහෙම හිතච්ච අවස්ථා තියෙනවා. එහෙම ඒක තමයි ඉතින් මනුෂ්‍ය ස්වභාවය අපි මේ කොච්චර තාක්ෂණයෙන් ඉහළට ගියත් අර මොහාන් කියපු කතාවේ මිනිස්සුන්ට රිදුනේ ඒකනේ මොහාන් අඳුරගත්තා. ඒ කියන්නේ මොහාන් කිව්වට තේරුණා. මෙයාට මොකක් හරි අවුලක් තියෙනවා. හැබැයි අවුල කිව්වේ මොහාන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ආගිත කෙනෙක් නෙමෙයි. එයා සම්පූර්ණ සෞඛ්‍යමත් පිරිමියෙක් කියලා හිතාගෙන වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතාගෙන තමයි හැබැයි බැලුවම අතනත් ඒ වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ අපිට ජීවිතේ මම හිතන්නේ ඒක තමයි ඒ කතාව කියනකොට මට හිතුනේ ඒකයි මොහාන් ඒක අඳුරගත්තා. හරියට මේ සෙන්ස් එක අඳුරගත්තා. ඒක තමයි පොත්වලත් මම හිතන්නේ තියෙන රහස. නෑ ඒක තමයි දැන් ඇත්තටම එයා එතනදී මෙයා උනේ මම එයාට කිව්වනේ ඔයාගේ ලෝකය පුංචි වුණාට ඇත්තටම ලෝකෙ ඔච්චර පුංචි නෑ කියලා. යාට ඒක මාර හිතරිදුනා. ඒ කියන්නේ අපි ගොඩක් කට්ටිය හිතන් ඉන්න එක තමයි අපි ඉන්න ලෝකේ තමයි මාරම ලොකු කියලා අපි හිතන් ඉන්නේ. අනේ අපි පුංචි ලෝකවල ජීවත් වෙන්නේ. මේ ලෝකෙ ඊටදී මාර ලොකුයි. හරිද? සහ අපි මේ පෘථුවියෙන් අපි හිතන මාර තැනක තමයි අපි ඉන්නේ කියලා කොච්චර චූටි දනේ මේ පෘථුවිය කියන්නේම
මේ මහා විශ්වයත් එක්ක වෙන බලද්දී රටවල් වෙන මේ රටවල මිනිස්සු හඳට ගිහින් හඳේ ඉඩම් ගන්න හදනකොට අපි තාම මේ ඇමරිකාවට යන්න ඉංගලන්තයට යන්න සිහිනමවනවා. ජපානයට ගිහිල්ලා. ඉතින් ඒ ගිහිල්ලාම ඒ රටවල් තුලට ගිහිල්ලාම හිතනවා හරි. කොහොම දන්නවා කියලා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම පොඩි දෙයක්. දැන් මම ඇත්තට මේ ප්‍රශ්නේ අහලත් වැඩක් නැහැ. මම හිතන්නේ මම දැන් මේක කතා කරගෙන යනකොට තේරුණා මොහන්. ඒ හැම දෙයක් ගැනම අප්ඩේටඩ් සහ බලනවා කිය. TikTok ඔය ඕවත් එක්ක සමාජ ඒවා ආශ්‍රය කරනවානේ පුතත් එක්ක කෙනෙක් පුතා ගැන කියනකොට කිව්වනේ ටික. ගොඩක් වෙලාවට හැබැයි මට මේ ලක්ෂී ඔය හැම මේකටම මේ මම පොඩි ඒ කියන්නේ ගොඩාක් සැරිසරනලා දැන් Facebook එකෙත් මම ටිකක් සීමිතව යන්නේ. මොනවාද උපද උපද කියනලා පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලන මිසක ඇත්තටම මම මේ ඒකට මොන හරි පෝස්ට් එකක් දාන්න පවා මේ හරි අඩුයි. මොකද මේ දැන් ඇත්තටම මේ මෙහෙමයි හැම දෙයකම හොඳ නරක කියලා දෙයක් තියෙනවනේ රක්ෂි. කියන්නේ සර්ව සම්පූර්ණ හොඳ සහ සර්ව සම්පූර්ණ නරක කියලා දෙයක් කිසිම දෙයක් නැහැ. Facebook එකේ ගන්න හොඳ දේවල් තියෙනවා වගේම ඒ වෙනුවෙන් අපේ සියලු කාලේ නාස්ති කරගෙන ඒ වෙනුවෙන් මැරෙන එක කිසිම තේරුමක් නැති වැඩක්. හරිද? ඉතින් ඒ කාලය වෙන වැඩකට යොදන්න පුළුවන් නම් තමුන්ට අවශ්‍ය වෙන දෙයක් කරගන්න පුළුවන් නම් හරිද? මම හිතන්නේ ඒක හොඳයි. දැන් මම Facebook එකට ලියලා ඒක සමාජගත කරනවට වැඩිය මම ඊට වඩා අතල්ලයක් ගන්නවා සහ මම ඊට වඩා සතුටු වෙනවා ඒ සියලු දේවල් එකට එකතු කරලා අවුරුද්දකට දෙකකට හරි තුනකට පස්සේ හරි පොතක් ලියලා ඒ සියලු දේ මෙයා කරනවා. සමහරක් වෙලාවට මම නිතර ලියනකොට මගේ අර හැමතිස්සෙම වෙන දෙයක් නේ ලක්ෂි. අපි දෙයක් පිටට දානකොට අපි හිස් වෙනවා. එතකොට අපි නිතර දේ පිටට දානකොට අපි තනක් එනවා අපි හිස් වෙලාම යනවා. එතකොට අපිට අලුත් දෙයක් කරන්න ඉඩක් නැති වෙනවා. ඒ නිසා මම මගේ දේවල් පාවිච්චි කරන්නේ හරිම පරිස්සම් සහගතව. කියන්නේ ඕනට වැඩි දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඕනට වැඩි දේවල් ලියන්නෙත් නැහැ. ඉතින් අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. මොකද ඒ නිසා මේ Facebook, TikTok, Instagram ඔය හැම දෙයක්ම WhatsApp සීමා බලනවා. හැබැයි පොඩි මගේ ඇතුලේ පොඩි ලිමිට් එකක් තියාගෙන තමයි මම කරන්නේ. දැන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා 27 වෙනිදාට. දැනට ප්‍රශ්න ඇති කරගෙන නේ දැන්ටත් බොහොම මේ ප්‍රශ්න යනවා හෙට මෙහෙට මේවා වෙනවා. ඇත්තටම මේ අපි මං හිතන්නේ මේ මිනිස්සු අමතක කරන්නේ මොහොන අපි මැරෙනවා කියන එක. මේ කියන්නේ මේ සාලියගේ සිද්ධියත් එක්ක මම මාරම ෂොක් වුණා. බුරු කියන්න ඕනේ ලක්ෂී ඇත්තටම මේ එහෙම වෙන්න පුළුවන්ද කියලා. හිතන්න මේ වෙන දෙයක් වෙලා මොකක් හරි ඇක්සිඩන්ට් එකකින් මොන හරි දෙයක් වෙලා කරා වුණා නම් කන්නේ ෆුඩ් පොයිසනින් වගේ දෙයක් අපි හිතන්නේවත් නැති තැන දෙයකින් මිනිස්සෙක් නැති වෙනවා කියලා කියන්නේ මේ බොහොම ජව සම්පන්න තරුණයෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියලා හිතන්නේ මොනවද යන්නේ. ඉතින් ඇත්තටම ෂොක් වෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. දැන් අපිටත් එහෙම කොයි වෙලාවෙ හරි වෙන්න පුළුවන්. ඉතින් මේ බලන්න දැන් මේ මරණය වෙනකන් සාලිය මොනතරම් දිවිල්ලක්ද දිව්‍ය කියන්නකෝ දුවනවා අපිත් කොච්චර දිවිල්ලක්ද ගන්න මරණයත් එක් අපි දුවනවා හති දාගෙන දුවනවා වැටි දුවනවා ආපහු නැගිටලා දුවනවා ඉවරයක් නැහැනේ මේක මාර සති 3-4කට උඩදී ගම්පහ මිනිසාරකේදී හම්බ වුණා කතා කරන්න බැරි වුණා මම වැඩසටහන මෙහෙව්වේ මට ඔහු ගැන තියෙන අවසාන මතකය ඔහු ඉඳ ගන්න එනකොට මන් දිහා බලපොඩි හිනාවක් දැන් මොකද තමයි මට ඔහු ගැන තියෙන අවසාන මතකය ඉතින් අතන ජීවිතේ කොච්චර කෙටිද නේ මේ අපි කුලල් කාගන්නේ ඔක්කොට මේක අපි දන්නම දේ ඕකනේ අපි මැරෙනවා කියන එක මගේ ඇත්තටම මේ මගේ එක ටූල් එකයි තියෙන්නේ ලයිෆ් එකේ මට කේන්තියක් දැන් තියෙනවා මට තරහ යන දැන් තියෙනවා නමුත් මම හැමතිස්සෙම try කරන දෙයක් තමයි කොන්දේසි විරහිතව හැමෝටම ආදරය කරන්න පුළුවන්ද කියන එක මම මාර විදියට try කරන කෙනෙක්. අවංකව try කරන කෙනෙක්. ඒක මේ බොරුවට කියන එකක් නෙමෙයි. මේ ඒ කියන්නේ ඒක ආදරය කියන එක එක පුද්ගලයෙක් මෙන්න මෙයා පමණයි කියලා නෙමෙයි. ඒක අපි හැමෝටම දෙන්න පුළුවන්. මේක හරි ලස්සනට ඉගෙන ගත්තේ ඕෂෝගෙන් බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ඕෂෝගේ තියරිස් හරි ලස්සනට ෆලෝ කරන ඕෂෝගේ තියරිය සහ බුද්දිස් ෆිලොසොෆි එකට මික්ස් කරලා මේක මෙයා කරනකොට ඇත්තටම මේ අපේ ලයිෆ් එකේ තියෙන තේරුම මොනතරම් අපි ශුන්‍යද මේක කොච්චර කෙටිද කොච්චර ඉක්මනින් ඉවරලා යන්න පුළුවන්ද කියලා දැනනකොට ඒ කෙටි කාලේ අපි නාස්ති කරගන්න නැතුව මිනිසුන්ට ආදරය කරන්න පුළුවන් නම් ඒක කොච්චර ප්‍රමාණවත්ද කියලා අපිට හිතනවා. මම හිතන්නේ මම එකක් තව එකක් එකට එකතු කරන්න කැමති මහා මිනිසුන්ට ආදරය සහ ගෞරවය. අනිවාර්යයෙන්. ගෞරවය දෙන්න බැරි නම් අපිට පෙරලා ගෞරවයක් ලැබෙන්නේ නැහැ. සහ මේ අනිත් එක මේ මොකටද අපි මේ කෙනෙකුට බයින්නේ තේරුම් නැහැ. නෑ අනිත් එක තමයි අපි කාගේවත් ජීවිතය ගැන ජීවිත කතාව දියන්න අපි ඒ ගමනේත් එක්ක ගිහිල්ලා නැහැනේ මහා.
සමහර වෙලාවට අපේ ලයිෆ් පාර්ට්නර් එක්ක වුණා. අපි එයා ආපු ගමන අපි ඇවිල්ලා නැහැ. අපි පොඩි කාලේ අපි ඒවා ඒ ගමන ඇවිල්ලා නැහැ. ඒ ඉතින් ඩිජිටල් තියෙනවා. ඉතින් එහෙම දැනගෙන නොදැන අපි කොහොමද කාටවත් බයින්නේ සහ අපි කොහොමද කාටවත් කතා හදන්නේ. ඒක ඒ ආදරෙත් එක්ක ගෞරවය දෙන්න පුළුවන් නම් ඉතින් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද. ඊළඟ මට ඔයගෙන් අහන්නේ මේකට නම් උත්තරයක් ඕනෙම. ලංකාවේ සාහිත්‍ය අනාගතය. එක වචනයකින් කියන්නේ. මගේ අම්මේ ඔයා මාර ක්ලෝස් දාලානේ කියන්නේ. එක වචනේ මේ කොහොම වුණත් මම අනේ මන් දැන් එක වචනයකින් කියන්න අමාරුයි. මේ අනාගතයේ දිහා මම හරි පොසිටිව් විදිහට බලන කෙනෙක්. මොකද මම වෙනස් වෙන ලෝකෙට හරි ආසයි. මේ වෙනස් වෙන විදිහට මම ආසයි. ඒ වගේම සාහිත්‍යයත් වෙනස් වෙනවා. මේ අර එක වචනකින් කියන්න බෑ හොඳ ඒක. ඒ කියන්නේ මම එක වචනකින් කිව්වොත් එහෙම ලල් කියලා කියන්න පුළුවන්. හරිද? හරිද? දැන් මෙහෙමයි. දැන් ඔය අපි චූටි කාලේ ඉගෙන ගන්නකොට අපිට හිටියා මාර පරමාදර්ශී චරිත හිටියනේ ඇන්ටන් චෙකොව්. හරිද? තියෝඩෝර් දොස්තෝස්කි. හරිද? එතකොට මාටින් වික්‍රමසිංහ. හරිද? ඒ කියන්නේ මේවා මැරෙන්නේ නැති චරිත මේගොල්ලෝ තමයි සදාකාලික වීරයෝ කියලා. මම කියන්නේ මේ වීරයෝ රිප්ලේස් වෙනවා. තව ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු ඉතිහාසයේ නෙමෙයි අනාගත ඉතිහාසය හරහා අනාගතයට යදී තවදුරටත් ඒගොල්ලෝ පරමාදර්ශීම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙනවා. මම කියන්නේ එහෙම වෙනස් වෙන්න ඕන. හරිද? සහ මේ අර සාර්වත් ගහනවා විනාශ කරනවා කුඩු පට්ටම් කරනවා. හරි. සාර්වත්‍රික ඒ කියන්නේ කාලය කොච්චර ගියත් එහෙට මෙහෙට වුණත් අර කොච්චර කාලේ ගියත් මේ පරමාදර්ශී කියන ආටිස්ලා නැහැ. ලියන්න කියලා කෙනෙක් නැහැ. ඩොස්තෝස්කි සමහරක් වෙලාවට වළංගුව නැති වෙන්න පුළුවන් තවත් කාලයක් යද්දි. ඇන්ටන් චෙකොව් වළංගුව නැති වෙන්න පුළුවන් තවත් කාලයක් යද්දි. මාටින් වික්‍රමසිංහ දැන් මේක කියනකොට අම්මෝ පතුරු ගහයි හොඳේ. මම හිතන්නේ එහෙම වෙන්න ඕන. මොකද දෙයනේ පරමාදර්ශී කියලා එකක් නැහැ. ඉතින් එතකොට ඩොස්තෝස්කි විතර පරමාදර්ශී වෙන්නේ කොහොමද? එයාගෙන් ගන්න තියෙන දේවල් තියෙනවා. යා මාර ලල් නවකතා ලියන නමුත් මම කියන්නේ අනාගතයට යද්දි ජෙන්සි පරපුරෙන් තව ජෙනරේෂන් එකක් ආවම කවුද දොස්තෝස්කි මොනවද යා ලියලා තියෙන්නේ මොකක්ද ඒකේ තේරුම එහෙම ප්‍රශ්න කරනවා හරිද එහෙම ප්‍රශ්න කරන මිනිස්සු මේ ආටිස්ලා මේ රයිටර්ස්ලා පාඨකයෝ එනවා ඉතින් ඒ නිසා අනාගතය තුල තවදුරටත් මේ වගේම තවදුරටත් පරමාදර්ශී කියලා චරිත ඉතුරු වෙන්නේ නැහැ තවදුරටත් මේ අපි හිතන් හිටපු චරිත පොරවල් වෙන්නේ නැහැ. මම ඒ වෙනස් වෙන ආසයි. තවදුරටත් මම පවා තව ටික කාලයක් ඇති හෙට වෙනකොට තමයි වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ලෝකෙ වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා තමයි මම හැමතිස්සෙම try කරන්නේ එකම දේ නොවි හෙට වෙනස් දෙයක් කරන්න. ඒ වෙනස් දෙයක් කරොත් මගෙත් පැවැත්මක් නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මේ දැන් බලන්න ආර්ට් එක මේ සාහිත්‍ය ඇතුළෙත් කොච්චර විවිධ ශානර ඇති වෙලා මේවා කර ගන්නවද කියලා කියන්නකො. ලංකාවේ සාහිත්‍ය දියුණු වෙන්නේ නැත්තේ මේ ශානර අඳුර ගන්න නැති නිසානේ. අපි තවම මේ සම්මාන දෙන්නේ 70 80 දශකවල මිනුම් දඩුවලට. එහෙම මේ ලෝකේ පහු කරලා තව ඔගේ අම්මෝ දැන් කොච්චර ඉස්සරහට ගිහිල්ලාද. ඒ මිනිස්සු මේ පොත් ඉංග්‍රීසි පරිවර්තන කියවොත් එන හම්මුලේ අතගා හත්ති ලව්වේ මේ මොනවද මේ කියලා. දැන් මොහාන්ගේ පොත් ඕනම පොඩි පොත් කඩේක තියෙන්න පුළුවන් කියලා තමයි මොහාන් ගැන කියන්නේ. ඒක හොඳයි නේද? ඕන පොඩි පොත් කඩේක උනත් මොහාන්ගේ පොතක් ගන්න තියෙන එක. මම දැන් ඒක තමයි පොතකට වෙන්න ඕනේ. තමන්ගේ පොතට තමන් ආදරය කරලා තමන් මාකට් කරගන්න ඕනේ. හැබැයි ඒ වගේ මම කිව්වේ මොන මාකට් කරත් තරන්නේ ඒක ඇතුලේ රහක් නැත්තම් ඒක ඇතුලේ මිනිස්සු දෙන්නවා. ඔත් ඒක කිව්වා. ඒක නැත්තම් යනවා. ඒක මෙහෙම යනවා ට්‍රෙන්ඩ්. සෝඩා බෝතලේ වගේ තමයි. සෝඩා බෝතලේ පොඩ්ඩක් කාලය ඒ ට්‍රෙන්ඩ් එක යනවා. ඉතින් දැන් හැමෝම බලන් ඉන්නේ මොහාන් පොතක් ලිව්වට පස්සේ මොකද්ද කරන්නේ? මොකද්ද ඊළඟ පිස්සු වැඩේ කියලා. මේ සැරේ පිස්සු වැඩේ තමයි chat bot එක සහ මේ මාව ගෙනල්ලා කතා කරපු එක තමයි මේ සැරේ පිස්සු වැඩේ. ඉතින් ඊළඟ පිස්සු වැඩේ මොකක් වෙයි? අපෝ මං කිව්වම ඕක අහන්න නම් එපා කියලා. දෙයි හැමදෙර දැන් මම පට්ට හිස්සලා ඉන්නේ. ඒ කියන්නේ ආයේ මොනවා කරයිද කියලා මමවත් දන්නේ නැහැ. දැන්ට නම් කිසිම අයිඩියා එකක් නැහැ. ඒ කියන්නේ වැඩකට මම ෆුල් ස්ට්‍රෙන්ත් එක දානවා. ආයේ සමහරක් වෙලාවට මට ලීන වෙලාවට තියෙන තමයි මේක වෙන වැඩකට දාන්න තියාගත්තොත් හොඳයි නේද කියලා මට හිතන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට මම කරන්නේ නෑ ඕනේ නෑ.
ආයෙ එකක් ලියයිද කවුද දන්නේ බැරි වෙලාවත් මැරුණොත් අප්පා මේ දෙවත් එක කතා බහ කරලා යනකොට මැරුණොත් අප්පා මම උලද ඒකනේ ඉතින් ඒක අපරාධනේ මං අරක තියාගත්තොත් මට මේක බලන්න වෙන්නේ අපරාධේ දැන් හරි කොහොම හරි මගෙන් පස්සේ හරි මැරුණට පස්සේ හරි ඔය පොත දැන් print වෙලා තියෙන නිසා මගෙන් පස්සේ කවුරු හරි print කරලා ඕක මිනිස්සු අතර යවයිනේ. ඒතර ඒක හරි මට සතුටක්නේ. මම නැතත් ඒක තියා කියලා. ඕක මං ඉතුරු කරගෙන ඊළඟ පොතට තියාගත්තා නම් කොහොමද? මටත් නෑ කාටවත් නෑ. ඉතින් ඒ නිසා මම තියෙන දේ නොමසුරුව මේ මොහොතේ දීලා දානවා. මගේ ලයිෆ් එකත් එහෙමයි. ඒ නිසා මට ඉතුරු කරගන්න දෙයක් නැහැ. ඒ නිසා වැඩක් කරාට පස්සේ මම මාර හිස් වෙනවා. ආපහු මං එකතු කරගන්න ඕන, අලුත් දේවල් ගැන හිතන්න ඕන, තව ටිකක් පිස්සු වෙන්න ඕන. එහෙම වුණාට පස්සේ තමයි අලුත් ඊළඟට මොකක්ද ස්ටෙප් එක කියලා මං හිතන්නේ. ඔය හිස්වීමම තුළ තමයි මං හිතන්නේ මහානායි මහානු හොයාගන්නේ. සහ දැන් මට හිතුනේ දැන් ওই කට්ටිය hina වෙනවනේ මහාන යනවා ඕන තැනකට මහාගේ පුත් ඕන තැනක තියනවා කියලා. පොඩ්ඩක් ඔතන මේකක් තියෙනවා මේ ලක්ෂය. කියන්නේ දැන් මම දැන් ඔය සයින් ඉන් සෙෂන්ස් හරි තැන් වලට යනවා කියන එක මං ඇත්තටම මේ ඒක අවංකව මේක ඕන කෙනෙකුට ඕන අර්ථකථනයක් මේකට කරන්න පුළුවන් ලක්ෂය. හරි මේ මම කියන්නේ මගේ පොතක් කියවන්නේ ලක්ෂි. මොකක් හරි රහක් විඳින්න එක විඳලා මගේ ළඟට ඇවිල්ලා සයින් එකක් ගන්නවා කියලා කියන්නේ ඒක මොකක් හරි අදෘශ්‍යමාන බොන්ඩ් එකක් තියෙනවා කියන එක. මම ඇත්තට මේක මම කෙනෙක් එක්ක කතා කරන්නේ මම දන්නේ මම දෙවත් එක මේ කතා කරන්නේ මගේ ඇත්තටම කිසිම කහට නැතුව මම අවංකව කතා කරා. හිතන දේ මම හිතේ හංගගෙන බස්සේ ගියාට පස්සේ ලක්ෂී මෙහෙමයි කියලා එහෙම නෑ. කියන්න තියෙන්නේ මොවාටනේ මම කියන්නේ කෙලින් අර ඒ වගේ මම කෙනෙක් එක්ක කතා කරලා මේ වැඩේ කරන්නේ අවංකව. දැන් සමහරු කියනවා මේ මිනිහා සමහර කරලා මේ මිනිහා හරි බොරුවනේ මේ කරන්න නම් කියලා. ඇත්තටම බොරුවක් කරනවා නම් ඒක මිනිස්සුන්ට තේරෙනවා ලක්ෂී. ඒ කියන්නේ අපි මිනිහෙක් එක්ක කතා කරන්නේ බොරුවටද? hina වෙන්නේ බොරුවටද? හරිද? ඒ මොකක් හරි ගනුදෙනුවක් කරන්නේ අවංකවද නැද්ද කියන එක ඕන කෙනෙකුට තේරෙනවා ලක්ෂී. ඒක හරි සරල දෙයක්. හරිද? නමුත් මම හැමතිස්සෙම දෙයක් කරන්නේ සහ කතා කරන්නේ මට දැනෙන අවංකවම. එතකොට ඒකත් එක්ක මිනිස්සු මම පිළිගන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපි අවංකව කරොත් දෙයක් තමයි ඉතුරු වෙන්නේ. නැත්තම් නෑ. ඉතින් ඒක තමයි මම හිතන්නේ ජර්නි එක දැන් ඔය යන ජර්නි එක ඇතුළේ තමයි හිස් වෙච්ච මොහාන ආයි පිරෙන්නේ. ආයි දේවල් හොයාගෙන ආයි පිස්සු වැඩකින් හම්බ වෙන්නේ. අපි බලාගෙන ඉන්නේ ඊළඟ මහාන්ගේ පිස්සු වැඩේ. අනේ මන්දබංගේ ආපහු මොකක් කරයිද කියලා මම දන්නේ. අන්න සුදුසු පරිදි අනේ මන්දබං කියලා කිව්වා. ඉතින් මාත් බොහොම ආසාවෙන් මේ වැඩේට ආවේ මහාන ඇත්තට. කිව්ව දවසේ ඉඳලා මම බොහොම එක්සයිටඩ්. මමත් කතා කරලා දැන් මේ කවදද කරන්නේ කියලා මට මේක කරන්න බොහොම ආසාවක් තිබ්බා. මේ වගේ අපි දෙන්න මෙහෙම හම්බ වෙලා තියෙනවා වෙනත් තැන්වලදී. හැබැයි අපි දෙන්න ගැන නෙමෙයි පොත මහාන් ගැනවත් නෙමෙයි කතා කරේ වෙන මාතෘකා ගැන. ඉතින් අද අපි කතා කරේ මහාන් ගැන. මහාන්ගේ පොත් ගැන, මහාන්ගේ ජර්නි එක ගැන, මහාන්ගේ පිස්සු වැඩ ගැන. අර chat bot එක ඇත්තටම මගේ බලමු මම මොනවා වේද කියන්න බෑ. ඒක මිනිස්සු කොහොම පිළිගනීද කියන්න බෑ. මොකද දැන් මිනිස්සු ඇත්තටම ඉස්සර වගේ දැන් chat එකත් එක්කනේ දැන් කෙනෙකුට එන්න කියන්නේත් කෝල් කරලා කියන්නේ නැහැ නේ. chat මැක්ස් මැසේජ් එකක් දාලා තමයි එනවද? ඔව් voice message එක නැත්නම් කොච්චර කිව්වත් අහන්නේ අනේ උසාවින්දෙත් voice message. කොහේ කියවන්නද කියන්නෝ. කොච්චර පොත් මුන්ට තේරෙන්නේ නැහැ. එවන්න එපා කියලා. ඉතින් මේ අද අපේ ලයිෆ් එකම පුරුදුන තියෙන මේ chat එකත් එක්ක යන්න. ඉතින් ඒ නිසා අපි ආදරය කරන කැරක්ටර්ස් වල අභ්‍යන්තරය ඒකේ ඇතුළ ඒකේ ගර්භය තේරුම් ගන්න. තව දිගට එහෙම අහිංසගේ ගර්භය කොහොමද කියලා තේරුම් ගන්න. අහිංසගේ ඇතුළත කොහොමද කියලා තේරුම් ගන්න. අහිංසගේ ගර්භය ඇතුළේ විස කොහොමද පැටව ගැහුවේ කියලා තේරුම් ගන්න මේ යත් එක chat කරනකොට අඳුන ගන්න පුළුවන් වෙයි. නිසා ඒක බලමු. මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි. ගර්භ විෂක් එක්ක එන ටොක්සික් පොත ඉතින් කියවන්න. කියවලා ප්‍රශ්න හම්බ වුණොත් මහාන් හම්බ වෙනකන් ඉන්න ඕනේ නැහැ. chat bot එකට ගිහිල්ලා chat කරලා ප්‍රියංගදා chat bot එක. ඔව් ප්‍රියංගදා chat bot. මගේ Facebook profile එකේ මේ කියන්නේ මොකද්ද? fan page එකේ තියෙනවා. ඒක බලලා අපිට අනිත් කැරක්ටර්ස් එක්ක තිබ්බ ප්‍රශ්නත් අපිට විසඳ ගන්න පුළුවන්. මටත් තියෙන ප්‍රශ්න ටිකක් විසඳ ගන්න මාත් ඒ ටික බලලා ආයි පොඩ්ඩක් මතකේ අලුත් කරගෙන මහාන්ගේ පොත් ගැන මමත් විසඳ ගන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි එහෙම විසඳගමු. එහෙනම් ඉතින් අපි මේකෙන් පස්සේ තව දවසක හම්බෙලා කතා කරමු නේ මහා. අනිවාර්යයෙන්. ඉතින් ස්තුතියි මාව මේ වැඩේ තෝරගත්තා. Thank you ආවට.